වෙන ධර්ම සාකච්ඡා තුළින් ඔබගේ මනස අවදි කරන්නට තමයි මේ බලාපොරොත්තුව. අපි මේ දවස්වල අම්මේ තාත්තේ හැම තැනකම කොළඹ වගේම මෙහෙත් විහාරස්ථානවල, ගෙවල්වල ධර්ම දේශනා මේ විදිහට මේ මිනිස්සුන්ගේ සිත් සතන් යහපත් කරන්නට. සැනසුම කියන එක ළඟා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට නිවැරදි පැහැදිලි කිරීමක් කරගෙන හැමතැනම විශේෂ වශයෙන්ම මේ විහාරස්ථානයේ මාගේ කල්යාණ මිත්‍ර සීබලාවේ සිරිසුමන හාමුදුරන් වහන්සේ සහ අපි හැම කෙනෙක්ම ඒක රාශි වෙලා මේ සිදුවීම සිද්ධ කරගෙන යනවා. අපිට දැකලා තියෙනවා නේද අම්මේ බලන්නකෝ මේ දවස්වල එන්න මොනවද වැඩි වෙන්නේ අපරාධ ඕන තරම් වැඩි වෙනවා. දැන් මේ මම දැක්කාද උදේ බැංකුවක් මංකොල්ලයක් කරලා තියෙනවා ලක්ෂ 55ක් පෞද්ගලික බැංකුවක්. දැන් තව එකක් අර පුංචි දරුවියගේ ප්‍රශ්නේ ඉවර වෙලා එනකොට ඊළඟට ආයෙ ප්‍රශ්නයක් ආවේ අර පුංචි අවුරුදු 10ක ළමයා කපලා කොටලා ඝාතනය කළා. දැන් ඒකේ මම ප්‍රවෘත්තියක් බැලුවා. ප්‍රවෘත්තියේ කියනවා මේ තාත්තගෙන් පලිගන්න ඕන හින්දා ළමයා කපලා කොටලා මරලා. බලන්නකෝ පලිගන්න ඕන කාගෙන්ද? තාත්තගෙන්. හැබැයි ඒකට ගොදුරු වෙන්නේ කවුද? දරුවා. දැන් මේක හරි ලොකු ප්‍රශ්නයක් නේද? මං හිතන්නේ ඉස්සර මේ අම්මලාගේ පුංචි කාල තුලදී එහෙම මේ දේවල් ඇත්තටම තිබ්බද? මොකද අපි හිටියේ නෑ ඒ කාලේ. ඔයගොල්ලන්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඒ කාලේ ඒවා තිබ්බේ? ඒ කාලේ ඒවා තිබ්බේ. ඔව් අහලවත් නෑ මතකයි ඉස්සර මොනවද මේ ශෝක ප්‍රකාශ කියලා වෙනම කොළ එහෙම ගහනවා. ඒ වගේ සිදුවීමක් සිද්ධ වුණාම නේ. කවි කොළ ගහනවා මෙව්වා ඊළඟ විරුදු වෙනම කියනවා නේද? අන්න දැන් එහෙම කවි කොළ ගහන්න වුණොත් ප්‍රෙස් එකක්ම ගහන්න වෙනවා නේද? විරුදු කියන්න වුණොත් හැමතැනම විරුදු කියන්න වෙනවා නේද? මේ වෙන අපරාධ නිසා. මම මේ අම්මලාගෙන් අහන පුංචි ප්‍රශ්න කීපයක්. ඇත්තටම මේ දේවල් වෙන්න හේතුව මොකක්ද මේ? දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද බණ තියෙනවා නේද? දැන් ඊයේත් මම කොහෙද මේ දෙබට පිටියේ පන්සලේ බණ රාත්‍රී. එහෙත් මම හිතනකොට එනකොට 10යි ගානක් වෙලා 11ට ඉඳලා. ඇය ගාන ධර්ම සාකච්ඡාව දහම් දේශනය සිද්ධ කළා. ඒගොල්ලන්ටත් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම වෙන්න හේතුව මොකද කියලා. නේද? ඒ කියන්නේ මේ එන්න දැන් බණක් තියෙන රටේ නේද අන්නේ? දැන් බාණ්ඩක උදේ ඉඳන් රැය වෙනකම් කොච්චර බණ තියෙනවද නේ? අහනවා මේ ඔක්කොම නමුත් ඒවා මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රධානම දේ? පිළිපදින්නේ නැතිකම. පිළිපදින්නේ නැතිකම. ඒ ආගම් වල ගත්තොත් එහෙම අර අම්මා කියවාගේ සත්සාතුවරුන්ගේ තියෙනවානේ. මේ අම්මලා හොඳට දැනගන්න මේ එක සත්සාතුවරුන් වහන්සේ නමක්ගේ තියෙනවා. එයාගේ කියනවා මේ කල කිසි දෙයක ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ බෙලි කපුවක් මිනිස්සු මරුවක් එහෙම නැත්තම් මේ තියෙන හරක් ඔක්කොමලා මැරුවත් නැතත් මිනිස්සු ඔක්කොමලා මැරුවත් නැතත් කිසි ප්‍රයෝජනයකුත් නැහැ කිසි පවකුත් නැහැ.
දැන් එතකොට කවුද කියලා හිතාගත්තේ කීද? ශාස්ත්‍රාස්තුවර වහන්සේලා. ඔයගොල්ලෝ කොහාට අරයි යනයිද? අපායට අරයි යන කෙමනක්. කෙමන දන්නව නේද අම්මලා? අන්න. දැන් මේ අම්මලා දන්නව හැමෝම කාට හරි පුංචිම චූටි දෙයකින් හරි ගැව්වොත් එහෙම වේදනාවක් තියෙනවනේ. සතෙකුට අපි හානියක් කරොත් ඒ සතාට ලොකු වේදනාවක් තියෙනවා. හැබැයි ඉතින් ඒකම අපටත් නැද්ද? තියෙනවා. එතකොට බලන්නකෝ අර ධර්මයේ මොන තරම්නම්. හැබැයි ඒකට අනුගත වෙච්ච අයත් නැද්ද? මම අහනවා දැන් ප්‍රශ්නයක්. මෙන්න මේ ධර්මයට යුක්ත වෙලා ඒ ධර්මය අනුගත කරන කෙනාට ලෝකේ කරන්න බැරි පාපයක් තියෙද? ඕන පාපයක් කරන්න පුළුවන්. බුදුන්ගේ ලේසල වෙනවා එක එච්චර දෙයක් වෙයිද? නෑ. ඇයි එයා දන්නවද පව සහ පින කියලා දෙකක් තියෙනවා කියලා? නෑ. එතකොට රහතන් වහන්සේලා මරනවා කියන එක එච්චර දෙයක්ද? අම්මගේ බෙල්ල කපනවා කියන එක එච්චර දෙයක්ද? මිනිස්සුන්ට හානි කරනවා කියන එක එච්චර දෙයක්ද? නෑ. පිනක් නෑ කියලා හිතනවා, පවක් නෑ කියලා මේගොල්ලෝ හිතනවා. ඒක තමයි අම්මේ තාත්තේ ලෝකේ තියෙන ලොකුම මොකද? මිත්‍යා දෘෂ්ටිය. ඕකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. වැරදි මතවල එල්බ ගැනීම. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ මේ ජීවත් වෙලා ඉන්න තුලදී දැන් අපිට මේ වයසට ගිහිල්ලා ඉන්න කාලේ තුල ඔයගොල්ලන්ගේ ජීවිත විතරක් මේ හැම කෙනෙකුගේම මේ පුංචි ළමයි මෙතන ඉන්නවා මේගොල්ලෝ තාම වැඩි හිටි වෙලා මෙහෙම ගිහිල්ලා අපි වයසට යන්න වේදනාව දුක ඒ වගේම කම්පා වෙන දේවල් මේ දේවල් ඕන දෙයක් මේ ඔයගොල්ලෝ දැන් විඳලා තමයි මේ ඇවදිලා දැන් සැනසීම කියන එක මොකක් කරනවද? හොයාගෙන යනවා. සැනසීම හොයාගෙන යනවා. ඒ සැනසීම හොයාගෙන යන්න අපිට තියෙන හොඳම මාවත මොකක්ද? ඒක තමයි ධර්මය. ඒක තමයි ධර්මය. අම්මේ තාත්තේ මේ බුදු සසුනේ ඉන්න හාමුදුරන් වහන්සේලා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගේ ඔබ කළගත යුතු දේ මොකද්ද ජීවිතුන් අතර ඉන්න තුලදී? මේ දහම කිය දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ට රෙදි මහගන්න ඕරනම් ඔයගොල්ලෝ කාලඟටද යන්නේ? රෙදි මහන එක්කෙනෙක් ළඟට. වාහනේ හදාගන්න ඕන නම් වාහනේ හදන එක්කෙනා ළඟට. ගේ හදාගන්න ඕන නම් ගේ හදාගන්න එක්කෙනා ළඟට. ශාස්ත්‍රයක් අහන්න ඕන නම් ශාස්ත්‍රයක් අහන්න ඕන එක්කෙනා ළඟට යන්නේ. දැන් එතෙන්ට ගිහිල්ලා අපි මේ දේවල් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ සිත නිවන්නේ කවුද? කවුද? හාමුදුරන් වහන්සේලා. එතකොට ඔයගොල්ලෝ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා රෙදි මහානයක ඇහුවොත් හරිද? ඔයගොල්ලෝ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දේශපාලනය ඇහුවොත් හරිද? ඔයගොල්ලෝ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා උයන බත් හැලිය ඉදෙන්නේ කොහොමද කියන එක ඇහුවොත් හරිද? ඒ දේවල් අපි කියලා වැඩකුත් නැහැ. අපට වැඩිය ඔයගොල්ලෝ හොඳට ඉන්නනවා. හැබැයි අද කාලේ බහුතරයක් අම්මලා තාත්තලා හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මොනවද කරන්නේ? අහන්නේ ඕව නෙවෙයිද? බලන්න හොඳට ඔයගොල්ලන්ගේ හිතට කතා කරලා. ඔයගොල්ලන්ගේ හිතට කතා කරලා අහන්න එක්කෝ එතෙන්ට ගිහිල්ලා අහන්නේ හාමුදුරුවනේ මට හරිම ලෙඩ. හරිම අසනීප. අර කියන්නේ සීනි තේකොළ ෆැක්ටරි ගණන් තියනවා කියලා ඔන්න කියනවා කාලකට ගිහිල්ලා. හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා. අර පුංචි වෙලාවෙක හාමුදුරුවෝ දකින්නේ සමහර විට විනාඩි 10යි හෝ 15යි හෝ එහෙම නැත්නම් පැය භාගයක් වෙන්න පුළුවන්. එතෙන්ද ගිහිල්ලා කරන්නේ මොකද? එතෙන්ද ගිහිල්ලා කරන්නේ සිත නිවෙන වචනයක්වත් අහනවද? සිත නිවෙන වචනයක්වත් අහනවද? නෑ. ඉතින් ඔයගොල්ලන්ට එතකොට අර ගෙදර ඉඳන් කරන දේ තමාම නේද පන්සලට ගිහිල්ලා කරන්නේ? පන්සලට ගිහිල්ලා ડોක්ටර් ළඟටයි ගිහිල්ලා අපි කරන්න ඕන මොකද්ද? තමන්ගේ
ලෙඩේ කියන එක. හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ලෙඩේ කියවට ලෙඩේට ප්‍රතිපාර දෙනවද? බෙහෙත් දෙනවද? නැහැ. කිසිවක් නැහැ. හාමුදුරුවෝත් අහන්න පුළුවන් සමහර විට මං අම්මලාට යෝජනාවක් කරනවා. දකින්න හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඒ ධහම පිළිබඳව අහන්න ඒකෙන් හේතු දෙකක් වෙනවා. මොකක්ද හේතු දෙක? හාමුදුරුවන්ගෙන් බණ ධර්මය අහන්න යනකොට ඒ හාමුදුරුවෝ ඊළඟට ඒ ධර්මයේ චුට්ටක් හරි දන්නේ නැති වුණොත් ඒ ධර්ම කරුණු හොයනවද නැද්ද? හොයනවා. එතකොට ඔයගොල්ලොත් හැදෙනවා හාමුදුරුවොත් හැදෙනවා. නැද්ද? පැහැදිලිද මං කියන එක? අන්න ඒ දෙයයි අද මේ ලෝකේ අද මේ ලංකාවේ බහුතරයක් වලට අපි දැකලා තියෙනවා හාමුදුරුවෝන්ගේ පන්සලට ගිහිල්ලා කරන්නේ ඕකේ අනිත් පැත්ත. ඉතින් අම්මේ තාත්තේ ඔයගොල්ලොම යන සැනසීම කියන එක. එතකොට හොයාන යන මාවත මොකද වෙන්නේ? තව ටිකක් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඒ කියන්නේ ඒ සැනසෙන්න ඕන තැන භික්ෂුන් වහන්සේගෙන හාමුදුරුවන්ගෙන ඒ සැනසීමේ වචන ටික ගත්තොත් ඔයගොල්ලන්ගේ ජීවිතේ මොකද වෙන්නේ? තව ටික කාලයයි. තව පුංචි කාලයයි අපිට තියෙන්නේ. අවුරුදු කීපයයි. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ කොයි අවස්ථාවක මේ අපේ ජීවිතේ නැති වෙයිද කියලා කාට හරි කියන්න පුළුවන්ද? හිස්සි කෙනෙකුට අර බලන්න අර පුංචි දරවිය මම ප්‍රශ්නයක් අහනවා මේ අම්මලාගෙන්. ඒ පුංචි දරවිය ඇත්තටම නැති වෙන්න හේතු මොකක් කිව්වොත් කියන්න පුළුවන්ද බලන්න. මොකද්ද කියන්නේ? පෙර ආත්මේ බොහොම හොඳයි. හොඳට හිතන්න අම්මේ තාත්තේ අපි මේ උත්පත්ති ලැබලා හරියටම ගෙම්බෝ වගේ. මෙහින මෙහෙම පැන්න ගෙම්බා ඊතන ටික වෙලාවක් හිටියා. ආයෙ මොකක් කරාද? ආයෙ විදිරින් වෙන තැනකට පරිණා. මේ ගෙම්බී ආත්මයක් මේක හරියට කිව්වොත් එහෙම. මේකේ ටික කාලයක් ඉඳලා ආයෙ පැනලා වෙන කොහේ හරි යනවා. මේ කාලය තුල අපි දැන් මෙහෙම හිතන්න. අපි හොඳ ආහාර ගත්තත් අපි ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. එතකොට දැන් හොඳ නැහැ කියලා හිතේ තියන සාමාන්‍යයෙන් ඔය කොහේ හරි තියෙන පලාටියක් හදාන ඒව හදාන කෑවත් ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. එතකොට මේ දෙකම කොහොම වුණත් අපි ලෙඩ වෙලා මොනව වෙනවද? අනිවාර්යෙන්ම මැරිලා යනවා. ඊළඟට අපි ඉරිසියා කළත් මැරෙනවද නැද්ද? නොකලත් මැරෙනවද නැද්ද? හා. වෛර කළත් මැරෙනවද නැද්ද? නොකලත් මැරෙනවද නැද්ද? හා. ලෝභ කරත් මැරෙනවද නැද්ද? ලෝභ නොකරත් මැරෙනවද නැද්ද? ඉතින් මේකක්වත් වැඩක් නැහැ. අවසානයේ මොකද්ද ප්‍රතිඵලය? මැරෙනවනේ. ඉතින් ඔක හරි ප්‍රශ්නයක්. දැන් එතකොට ඊට වඩා හොඳ නැද්ද? ලෝභ කරන්නෙත් නැතුව, ද්වේෂ කරන්නෙත් නැතුව, මෝහ කරන්නෙත් නැතුව, වෛර සිතුවිලිත් නැතුව නේද? හරි මේ සියලු දෙනත් එක්ක එකට හොඳට ඊ타ත්ම සාමකාමීව ජීවත් වෙලා හිතේ සතුට ඇති කරගෙන බැඳීම් ආක් කරලා මිය පරලෝකියොත් හොඳ නැද්ද? අර වේදනාවෙන් මැරෙනවට වඩා මේ කොහොම ගියත් අපි මැරෙනවාමයිනේ. ඉතින් මෙන්න මේක අපි මිනිස්සුන්ගේ සිත්වල අම්මේ තාත්තේ මොකක් වෙලාද තියෙන්නේ? මේක හිතෙන් මොකක් කළාද? ඉවත් වෙලා. මේක මිනිස්සුන්ගේ හිත වලින් ඉවත් වෙලා ගිහිල්ලා. ඉවත් වෙලා ගියපුවාම ඒක තේරුම් ගන්න බැරි අය උනාම මොකද කරන්නේ? අර ඔක්කොම මොකක් කරනවද? මෙව්වට අනුගත වෙලා මායාගේ ඒ අර රෝකඩ වලට අනුගත වෙලා මිය පරලෝ යනවා. මිය පරලෝ ගිහිල්ලා කොහෙද උත්පත්ති ලබන්නේ? අපි හිතන්න ලෝභ වැඩි වෙලා උත්පත්ති ලැබුවොත් කොහෙද උත්පත්ති ලබන්නේ? ආයිතින් කතා කරන්න දෙයක් නැහැ, ගෙම්බෝ තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු ගෙම්බෝ මේ මම දැකලා තියෙනවා මහා විශාල ගෙම්බෝ ඉන්න ඉඩම් වල. දැකලා තියෙනවද? දැකලා නැත්නම් හොඳට බලන්න ඕද. අද ඉඳන් පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න.
ඒ අම්මේ ගිය ආත්මයන් තුළ ඔය ඉඩම් වලම ඉඳලා ඒ ඉඩමටම දාලා යන්න බැරුව මොන වෙලාද? ආසාව වැඩි වෙලා එයා ඒ ආසාවෙන් තමයි මැරලා ගිහලා තියෙන්නේ. ඒකයි ඔය ගෙම්බෝ එන්නේ. දැකලා තියෙනවනේ ලොකු ගෙම්බෝ ඉන්නවා. කොත් බලන්නකෝ ගිහිල්ලා අවම අරගෙන ගිහිල්ලා කොහාටද ඈතට ගිහින් දාන්න. එන්නත් ගායි. ආයෙනවා. ඔව් ආයෙ මේ අරයට විසික් කරොත් සමහරට මේ පැත්ත බලන්න තමයි. ඒකනේ බලන්නකෝ. දැන් ඇයි මේ? ඔයගොල්ලෝ කැමතිද ගෙම්බෝ වෙන්න? ඒකනේ. නේද? කිසි කෙනෙක් කැමති නැහැනේ. තවම මිනිස්සෙක් වෙලා ඊළඟට උත්පත්ති ලැබන්න නැත්තම් දෙවියෙක් එහෙම නැත්තම් බ්‍රහ්මෙක්. අම්මේ තාත්තේ මේවා කරන්න අපි හරි සැහැල්ලු මනසක් ඇති කරගන්න ඕන. සැහැල්ලු මනසක් ඇති කරගන්න. අහලා තියෙනවද අටලෝ දහම? මොනවද අටලෝ දහම? හයියෙන් කියන්නේ? අටලෝ දහම මොනවද? ලාභෝ, අලාභෝ, අයසෝ, යසෝච, නින්දා, ප්‍රශංසාච, සුඛංච, දුක්ඛං. දැන් බලන්නකෝ ඕකේ හතරක් තියෙන්නේ හොඳ පැත්තට. ඒ කියන්නේ හිත සතුට වෙනවා. අනෙක් හතර කොයි පැත්තටද තියෙන්නේ? හිත දුක් වෙනවා. දැන් ඕකේ දෙපැත්තක්ද එක පැත්තක්ද තියෙන්නේ? දෙපැත්තක් තියෙන්නේ. එතකොට ලාභ ලැබෙනකොට හිත සතුටුද නැද්ද? සතුටුයි. හැබැයි අලාභ ලැබෙනකොට හිත සතුටුද නැද්ද? දුකයි. හිතට දුකයි. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඔය බලන්න ඔය පුංචි කාරණාවම ඇති ඔබට ගමන යන්න. ඕකෙදි වෙන්න ඕන අපි කොතනද? මැද. මධ්‍යස්ත වෙන්න ඕන. ඔතනදී අපේ ජීවිතේ කොතනද දෙන්න ඕන? මධ්‍යස්ත වෙන්න ඕන. ලාභ ලැබුණා ගාණක් නැහැ. පාඩු වුණා ගාණක් නැහැ. පැහැදිලි දුක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සතුට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දැන් පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරගෙන ආපු දේවල් නිසා ඔයගොල්ලන්ට ඒක එහෙම කරන්න පුළුවන්ද? ඈ? පුළුවන්ද ඒක කරන්න? අමාරුයි. අමාරුයි. හැබැයි අමාරුයි නම් ඔය ගමන යන්නත් පුළුවන්ද? ඒකත් අමාරුයි. ඒකත් අමාරුයි. පැහැදිලි? ඒතකොට අමාරුව හදාගත්තේ මමද ඔබද? ඔයගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ කොච්චර පන්සල් 100කට ගියත් අම්මේ තාත්තේ බණ එකයි. ධර්මය එකයි. බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේගෙන් රහතන් වහන්සේලාගෙන් ඊළඟට ඉන්න මේ හාමුදුරුවන් වහන්සේලාගෙන් කොතනින් ඇහුවත් ඔය ධර්මයේ වල හරි ධර්මයේ කියන ස්වාමීන් වහන්සේ නමක් හරියට හිටියොත් ඒ ධර්මයේ ඔක්කොම එකයි. බණ කියන්න තියෙන්නේ ධර්මයේ කියන්න තියෙන්නේ ටිකයි. එතනින් පස්සේ මොකක් කරන්න තියෙන්නේ? ඒක අනුගමනය කරන්නට ඕන. මට කියන්න මේ බුදු දහම ඉගෙන ගන්න තියෙන දෙයක්ද අවබෝධ කරගන්න තියෙන දෙයක්ද? හොඳට මතක තියාගන්න මේක තියෙන්නේ අවබෝධ කරගන්න. බුද්ධ ධර්මයේ තුල බුද්ධ දර්ශනය තුල ඉගෙන ගන්න කිසිවක් නැහැ. දැන් හරි වැඩි මෙහෙම කියනකොට දැන් පන්සල් දහම් පාසල් තියෙනවා පන්සල් තියෙනවා නේ. ඒතර මේ මොනවද කියලා දෙන්නේ කියලා. දැන් මේ කියලා දෙන දේවල් දැන් බානක අපරාධ වැඩි වෙන්නේ ඇයි? අවබෝධය නැහැ ඉගෙනගෙන තියෙනවා. බාන්න මහාචාර්යවරු ඉන්න ඕන තරම් මහාචාර්යවරු. කරන්නේ ඔක්කොම මොනවද? ඈ? ඔව් හිතා ගන්න බැරි දේවල්. මේ අම්මලාට හිතා ගන්න බෑ. දැන් හොද්දට ඉගෙනගත් බුද්ධිමත් කැම්පස් වල ලොකු මහාචාර්යවරු ඉංජිනේරුවරු ඉන්නේ. ඒගොල්ලෝ ගහන සල්ලි දිහා බලපුවාම එහෙම මේ අම්මා කෙනෙකුට හිතා ගන්නත් බෑ. ඒක අවුනාම අවුරුදු ගාණක් ගිහලා අවුනාම තමයි තේරෙන්නේ අනේ ඇත්තට මෙච්චර හොරගම් කරාද කියලා. නැද්ද? පේනවද? උගත්කම පාවිච්චි කරලා උගත්කම වැඩි වුණාමත් අම්මේ තාත්තේ දහමට යන්න පුළුවන්. දහමට යන්න බෑ. දැන් අහලා තියෙනවානේ මේ ඔයගොල්ලෝ මේ සෝපාක පුංචි හාමුදුරුවෝනේ. දැන් මේ සෝපාක පුංචි හාමුදුරුවෝ කියලා කියන්නේ මොනවද? අසූචි අරංගිය මිනිස්සුන්ගේ අසූචි ඇද්ද පුංචි දරුවෙක්. හැබැයි අද අපි වඳින්නේ නැද්ද? වඳිනවා නේද? කාටද මේ අසූචි අරංගිය පුංචි දරුවා තමයි මොනවා නේද? රහත් උනේ. එතකොට දැන් පැහැදිලිද අම්මේ තාත්තේ මේ අපට මේ
මේ ධර්මයට යන්න ඕන කෙනෙකුට පුළුවන්. හිත නිවා ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. මම මෙතනදී අහනවා මේ අම්මලාගෙන් දැන් ඔයගොල්ලන්ට මේ කාලේ තුල ඇත්තටම පුංචි පුංචි බලාපොරොත්තු ඇති නේද? ඔක්කොමලා කියමු නැත්නම් එක එක්කෙනාගෙන් කියන්නත් පුළුවන්. නිකන් මොනවද ජීවිතේ දැන් මෙතනදී මේ බණ අහන්න ඇවිදලා තියෙනවා ධර්ම දේශනාවට සවඩ යොමු කරන්න. ජීවිතේ බලාපොරොත්තු මොනවද තියෙන්නේ එකක් දෙකක් තුනක් විතර කියන්නකෝ මට පොඩ්ඩක් මට එතකොට බලා ගන්න පුළුවන්. එතකොට මම උත්තර දෙන්නම්. ඈ? ඒ කියන්නේ බලාපොරොත්තු. ඒ කියන්නේ දැන් මෙතෙන්ට ආපු එකත් මොකක් කර බලාපොරොත්තු ඒකත් කිව්වට කමක් නැහැ. නේද අම්මේ? සාමාන්‍ය තුනක් විතර කියන මොනවද බලාපොරොත්තු තියෙන්නේ කියලා. කතා කරගෙන යමු. මොනවා කීවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා දැනගන්නයි මේ. ඔව් මොකද්ද? සසර මග කෙටි කරගන්න බලාපොරොත්තු. ඒක තමයි ඒකායන බලාපොරොත්තු. මොකද්ද අම්මා? තව තියෙන්න පුළුවන් මේ කට්ටිය. එතකොට මට උත්තර දෙන්න පුළුවන් හොඳට. උපාසකම්. ඕ මැරිලා හොඳ තැනකට යන්න. සසර කෙටි කරගන්න. අපේ අම්මගේ. සසර කෙටි කරගන්න. හොඳයි. අම්මා කියන්නේ හොඳ ආත්මයකට යන්න. අපේ අම්මා මොකද්ද කියන්නේ? අපාය යන්න නැතුව හොඳ තැනකට යන්න. අර එහා පැත්තේ අම්මා සසර කෙටි කර ගන්න. එතකොට සසර කෙටි කර ගන්න නේද? අම්මලාගේ ඕගොල්ලන්ගේ මේ අම්මා මෙතන මේ මොනවද තියෙන්නේ සාමාන්‍ය බලාපොරොත්තු? මොනවද කියන්නේ ඉතින් මොකක් හරි කමක් නැහැ. මොකද මේක කතා කරලා ගියේ නැත්නම් අපරාධ වැඩක් වෙන්නේ නැහැ. මාත් බණ ටික කියාගෙන ඕගොල්ලෝ නිදාගෙන ඉඳලා ඉතින් මටත් යන්න තමයි වෙන්නේ. මොකද මම මගේ ගමන ගිහිල්ලා තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ අම්මේ තාත්තේ. ඒ ගමන මම දිගටම යනවා. ඒ නිසා මම කැමතියි ඔයගොල්ලන්ට මේ සත්‍ය කියන එක මොකද්ද මේක වැහිලා තියෙන්නේ අම්මේ තාත්තේ. හරියට මොකක් වගේ දන්නවද? බඩේරව කරලා දන්නවද? දැකලා තියෙනවනේ. බඩේරව කරලේ තියෙන විදි කීයක්ද? 4ක්. කීයද තියෙනවද? 4ක්. ඉස්සරවම තියෙන්නේ මොකක්ද? ඒකේ තියෙනවා ගලවන්න පොත්ත නේද? ඊළඟට ඒකේ තියෙනවා රේණු තව තියෙනවා නේ. ඊළඟට ඇට. ඊළඟට තමයි ඒකේ පොල්ල තියෙන්නේ. මේ තියෙන 4 හරියට කොයි වගේද? සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වගේ. අවසානයේ. පැහැදිලි නේද? ඔය මතක තියාගන්න අපි මේ ලෝකෙ දිහා බලනකොට යම් කිසි දෙයක් දිහා බලනකොට ඒකේ තියෙන මිනිස්සුන්ට අවබෝධ කරගන්න දෙයක්. කිසි දෙයක් නැහැ මේ ඇහෙන් දකිනවා නම් යමක් ඒකේ තියෙන්නේ ජීවිතය ගැන අවබෝධ කරගන්න දේවල් මේ ඔක්කොම තියෙන්නේ. අපි බලන්නේ කොහොමද? අනේ ලස්සනයි. ගෙන තියාගත්තා. පරවුණා විසිකලා දැම්මා. නැද්ද? ඕක නේද කරන්නේ? හැදුවා තියාගත්තා අවසාන විසිකලා දැම්මා. ඒ ගැන හිතනවද? හිතන්නේ නැහැ. මම මේ හිතන එකේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි මේ ප්‍රශ්න ටික ඇහුවේ. තේරුණාද? මම උත්තර දෙන්න. අපේ මොකද්ද සාමාන්‍ය බලාපොරොත්තු? තියෙනම කියන්න බය වෙන්න එපා. මොකද මෙතන කියන්නේ මෙතන ඔයගොල්ලෝ හදන්න යන තැන. පැහැදිලිද? ඒ හදන්න යන තැන අපි එකම උනේ නැත්තම් හදන්න පුළුවන් වේද? කවදාවත් හදන්න බෑ. තේරුණාද? හිතේ තියෙන දේවල් කියන්න. හිතේ තියෙන දේවල් කියන්න. එතකොට ඒකට අම්මේ මතක තියාගන්න වීදුරුව වතුර එකක්ම තිබ්බොත් එහෙම ආයෙ වතුර දාන්න පුළුවන්? වතුර දාන්න බෑ. එතකොට මේ අපි ඕන නැති දේවල් ඉවත් කරොත් හොඳ එක දාපු ගාම වීදුරුව පිරෙනවා. වීදුරුව පිරෙනවා. ඒක අපේ මේ ඔළුව පුංචි කාලේ ඉඳන්ම එකතු කරගත්ත දේවල් මොනවා කරන්න ඕනද? අහක් කරන්න ඕන. මම මේක කියන සෙල්ලම් වැඩක් නෙමෙයි. බලන්නකෝ ඔය මනස අහක් කරගෙන අලුත් මනසක් ඕකට දා ගන්නකෝ. හොඳ මනසක් ඕකට දැම්මොත් ඔයාලා හොඳ වෙනවද නැද්ද? හොඳ වෙනවා. කිසි ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ. අනිවාර්යෙන් ඉතා හොඳ මිනිස්සු බවට පත් වෙනවා.
ඒ මේ සෝවාන් වෙනවා සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා කියන්නේ මොකක් වෙනවා කියන එකද? මේ දැන් තියෙන ඔළුවේ මේ තියෙන දේවල් ඔක්කොම මොනවා කරනවද? අහක් කරනවා. ඒකනේ කියන්නේ දැන් ඉරිසියාව දැන් අපිට නැද්ද? කියන්නේ පුංචි කාලේ නම් පුරුදු කරගත්ත දෙයක් නේද ඔක? ලෝභකම පුරුදු කරගත්ත දෙයක් නේද? ද්වේෂය මේවා මෝහය පුරුදු කරගත්ත දේවල් නේද? එතකොට මේවා තමයි ඔක්කොම තැම්පත් වෙලා තියෙන්නේ කොහෙද? අපේ මනසේ. මේවා අපි ඉවත් කරන්න ඕන. ඉවත් කරපුවාම මොකුත් තියනවද? නැහැ. හිස්. මනුස්සයා හිස්. හිස් වුණා කියලා කියන්නේ අම්මේ තාත්තේ. ඒක තමයි එතනින් පස්සේ හිස් උනාම අරයි යන්න දෙයක් අපිට තියෙයිද? නැහැ. අපිට දෙයක් අරයි යන්න නැහැ. අරයි යන්න දෙයක් නැහැ කියලා කියන්නේ අපි කොහෙද යන්නේ? අපි නිවන් දකිනවා. දැන් එතකොට මේක පෙනුමට නම් හරි ලේසි වගේ නේද තේරෙන්නේ? පෙනුමට හරි ලේසි වගේ ඕගොල්ලන්ට තේරෙනවා. හැබැයි ඕක කරන්න යනකොට මොකද වෙන්නේ? අමාරුයි. කරන්න යනකොට මහ ලොකු අමාරුයි. ඒ දේවල්ේ බැඳීම් කඩන්න යනකොට ගොඩක් අමාරුයි. පැහැදිලිද? දැන් බලන්න ආය අපි අතෙන් නැවත යමු. මොකද්ද බලාපොරොත්තුව? මොකද්ද තියෙන්නේ? ජීවිතේ මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? දැන් වයසට යන කාලේ නේද? දහමට යුක්ත වෙන එකද අම්මගේ බලාපොරොත්තුව? නිවන් දකින්න. එතකොට කියන්න කිසි ගැටලුවක් නැතුව කියන්න. හරි. අපි බලමු ඔය අම්මගේ අතන ඉන්නේ. ඔතන ඔය ඉන්න අම්මා කන්නාඩි දෙයක් දාගෙන ඉන්නේ. ඈ? සසර කෙටි කරගන්න. හරි. දැන් පැහැදිලි නේද? ඔක්කොගේම හැබැයි බොහොම හොඳයි. මම හිතුවා මේ වෙන තැන් වලට ගිහලා අහලා බලනකොට කියනවා මේ එක එක ඒවා කියනවා. ළමයි ටික දීලා දාන ටික, ගෙවල් දොරවල් හදන ටික නේද? මේ වගේ ගොඩාක් දේවල් කියනවා. දැන් මේකත් ටික ඔක්කොගේම එකම බලාපොරොත්තුවයි තිබෙන්නේ. මොකද්ද බලාපොරොත්තුව? සසර කෙටි කර ගැනීම, අපායට නොයෑම, ඊළඟට නිවන් අවබෝධ කර ගැනීම. හැබැයි මම එක දෙයක් කියනවා. පන්සලට ආවම විතරයිද ඔය අරමුණ තියෙන්නේ? ඈ? හයියෙන් කියන්නේ. ගෙදරදී තියනවද? බොහොම හොඳයි. අති ශ්‍රේෂ්ඨයි. පෙලක් අයගේ තියෙන්නේ පන්සලට ආපුවාම විතරයි ඔය බලාපොරොත්තුව හැදෙන්නේ. හැබැයි ගෙදර ගියපුවාම වෙන වෙන බලාපොරොත්තු ඔළුවට එනවා. අම්මේ තාත්තේ අරමුණ කියලා කියන්නේ ඕක තමයි භාවනාව. ඕක තමයි මොකද්ද? භාවනාව. ඕක තමයි සමාධිය. ඕක තමයි සමාධිය. සමාධිය කියලා කියන්නේ අරමුණක් ඔස්සේ මොනවා කරන එකද? හිත හිතා ඉන්න එක. හිත හිතා ඉන්න එක එකම අරමුණ. දැන් බලන්නකො මෙතනදී දැන් ඔයගොල්ලෝ අරහට යනවා මෙහාට යනවා කියලා ඔයගොල්ලෝ දැන් ගියොත් එහෙම එතනදී අරමුණ මොකද්ද? යනවා. දැන් හුස්ම ගන්නකොට මොකද්ද ඔයගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ? හුස්ම උඩට එනවා පහතට එනවා. වෙන අරමුණක් තියෙනවද? නැහැ. හැබැයි දැන් ඔයගොල්ලන්ගේ අරමුණ මේ වයසට යනකොට අරමුණ වෙලා තියෙන්නේ නිවන් දකින්න ඕන කියන එක. සිතේ සැනසීම කොහොමද ලබා ගන්න කියන එක. මේකේ අරමුණ වුණාම හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔය අරමුණ හැමදාම තියෙනකොට ඒ අරමුණට ඕන වැඩ ඔයගොල්ලෝ මොකක් කරන්න ඕන? කල යුතුද නැද්ද? උයනකොට බත් කන්න ඕන කියලා අරමුණක් තිබ්බම මේ අම්මලා මොකද කරන්නේ? අරමුණ මොකද්ද? බත් කෑම. හරිනේ. එතකොට මොකද්ද කරන්නේ? බත් උයන්න ඕන. ව්‍යංජන උයන්න ඕන. ඒවට අවශ්‍ය දේවල් ලුණු මිරිස් එතකොට අරව මේවා මේ මිරිස් 3-5 අරව මේවා ගානට දාන්න ඕන. මේවා දාලා ඔක්කොම ලිපේ තියලා මෙන්න උයලා ඔක්කොම අරගෙන පිගානට බෙදාගත්තම තමයි මොකක් වෙන්නේද? බත් කන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලෝ නිවන් දකින අරමුණ තියාගත්තම ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා පොළොව කොට හිටියොත් හරියනවද?
ඈ උයා හිටියොත් විතරක් හරියනවද? අරමුණ හිතේ තියෙනවා. හැබැයි කරන්නේ මොකද්ද? වෙන දෙයක්. ඊළඟට රෙදි මහමා හිටියොත් හරියනවද? නෑ. එතකොට ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගන්න මේ දේවල් කර කර හිටියොත් හරියනවද? නෑ. හැබැයි මතක තියාගන්න එහෙනම් ඒකට අදාළ දේ අපි කළ යුතුද නැද්ද? ඒකට අදාළ දේ කළ යුතුයි. එතකොටයි ඔයගොල්ලන්ට ඒ නිවන් නැමැති නිවහන හැදෙන්නේ. ගයක් හදන්න ඕන කියලා අරමුණු හිතේ තියෙනවා. මිනිස්සුගේ හිතේ තියෙන මොකද්ද? ගයක් හදන්න ඕන කියලා. හැබැයි හදන්න ඕන කියලා අරමුණ තිබ්බ විතරයි. ගඩොල් ගේනවද? නැහැ. වැලි ගේනවද? නැහැ. එතකොට මේ උළු ගේනවද? නැහැ. මොකුත් නැහැ. මේ කිසිවක් කරන්නේ නැතුව අරමුණ විතරක් තියානේ හිටියොත් හැමදාම අරමුණ තියානේ ඉඳලා මෙන්න අවුරුදු 90ක් විතර වෙලා හෙට තවම අරමුණ මොකද්ද? ගේ හැදීම. එතනින් පස්සේ මේන් ඇවිල්ලා කතා කරනවා එන්න යන්න දැන් ඇති. කොහෙද යන්න වෙන්නේ? අපි මිය පරලොව යනවා. ගේ හැදුනද? ගේ හැදුන්නේ නැහැ. එහෙනම් අම්මේ තාත්තේ හැන්ද අතට ගන්න. ගේ හදන්න යනකොට හැන්ද අතට ගන්න. අරගෙන ඒ හැන්ද අතේ තියාගෙන වැඩ කරගෙන යන්න. හැබැයි ඔයත් එක්කලා කියනකොට මම කිව්වේ උයන් දෙපා කියලා නෙමෙයි. පැහැදිලිද? නැත්තම් මේ අම්මලා හිතයි. ආමුදුර මාර කතාවක් කිව්වේ මේ දැන් නිවන අරමුණු කරගෙන ඊළඟට මේ උයන්නත් එපා, රෙදි හොදන්නත් එපා, රෙදි මේ වියන්නත් එපා. මේ මුකුත් කරන්න නැතුව එකම අරමුණක ඉන්න කියලා කිව්වා. නෑ. ඒක නෙමෙයි. ඒවා තියෙන්න එපා නේද? අපි කන්න බොන්න ඕනේනේ. අපි ඔක්කොම කරන්න ඕනේ. ඒවා කරනකොට අම්මේ තාත්තේ ධර්මයේ තුල ඉන්නකොට අර කරන දේවල් හරියට කරනවා. ඒ කිව්වේ දැන් ලුණු ඉස්සර දානකොට එක්ක ලුණු වැඩි වෙනවා. ඈ? එහෙම නැත්නම් ලුණු ව්‍යංජනයට බදි වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දහමෙන් යුක්තව ව්‍යංජනයක් හැදුවොත් මොකක් වෙනවද ව්‍යංජන? රස වැඩිද අඩුද? රස වැඩි වෙනවා. ඒ වගේම තමයි ඒකේ ගුණයත් වැඩි වෙනවා. කන ප්‍රමාණයත් කට්ටිය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. මම දැකලා තියෙනවා පෙරක් අම්මලා උයනවා මේ දරුවන්ටත් වෙනවා. පෙරක් අම්මලා උයනවා මේ උයන්නේ කොහොමද? මොනවා හරි දෙයක් හදනවා. මොනවා හරි දෙයක් හැදුවා ඔය හැදුවා කනවා නම් කාවම් බැයි නම් නේද? එන්න නිකන් හිටපන්. ඔහොම ඉන්න අම්මලා ඉන්නවා. අනේ අපරාධේ. මොකක්ද අපරාධේ? ඒ අම්මා පැයක් ඉව්වා නම් ඈ හැමදාම පැයක් ඉව්වා නම් ව්‍යංජන දෙකක් හැදුවා නම් අර වෙලාව අපරාධද නැද්ද? ඉතින් අපරාධනේ. එතකොට ඒ ළමයි කනකොට බලනවා අපෝ අද නම් වෙලා තියෙන කිසි රසක් නැහැ. ඈ මේ බත්ති කොහොම කරලා පුංචි ළමයිට ටික රසට තියෙන්න එපා. කාට වුණත් රසට තිබ්බොත්ද කන්නේ නැද්ද? රසට තිබ්බොත් නේද කන්නේ? රසට තිබ්බේ නැත්නම් කන්න බෑනේ. අර මොකද මේ හදපු දේ මොකක්ද හදන්නේ? සාමාන්‍ය වශයෙන් හදනවා. හදලා ඉවරලා මේ ඒ ළමයා මෙහෙම කරලා අත ඔහොම කරලා දැම්මා. දාලා කරලා කන්න බෑ කියලා තිබ්බා. අල්ල විසික් කරා. ඊළඟට එළියට ගිහිල්ලා බලනකොට බත් ටික ඔක්කොම මොකක් කළා? බත් ටික ඔක්කොම එළියේ. මුදල අපරාධ නැද්ද? අපරාධ. මහන්සි අපරාධ නැද්ද? අපරාධ. මේවා මහා අපරාධ. ජීවිතේ තියෙනකොට ඒවා අපි කරගන්න ලොකු අපරාධයක්. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවද? නැහැ. උයන වෙලාවේදී අම්මේ තාත්තේ ඒ දරුවන්ට හරි සෙනෙහස ඇති කරගෙන උයන්ට නේද? සම්බෝලෙ වෙන්න පුළුවන්. නේද? ඒ සම්බෝලෙ වෙන්න පුළුවන්. ඒ සම්බෝලෙ රසට හදන්න අපරාධනේ වෙලාව. ඒකේ කවුරු හරි හිතන්න මේකේ කවුරු හරි කනවනේ. ඔය කාලා ඉවරුනාම හෙට උදේට මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. කිසි දෙයක් නැහැනේ. මේ කන දේවල් වල මේ පෙලක් අම්මලා හිතාන්නේ මේ දහම කියන්නේ කන දේවල් කියලා. පැහැදිලිද? දහම කියන්නේ මේ කන දේවල්. මේවා කන්න හොඳ නැහැ. මේවා කෑවට කමක් නැහැ. මේවා කාපුවාම මෙහෙම වෙනවා නෑ. එහෙම කිසිම දෙයක් මේ කෑම කියලා කියන එකෙන් වෙන්නේ එකම දෙයයි. අම්මේ තාත්තේ මම මේ මනසයි එහෙම නැත්නම් මේ ශරීරය ගැන පුංචි විස්තරයක් කරා නම් මෙන්න මේකෙන් ඔයගොල්ලන්ට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ගෙයක් තියෙනවනේ. ගෙට ඔයගොල්ලෝ ඇතුළට යනවනේ.
දැන් ගේ ඇතුළට ගියපුවම ඔයගොල්ලෝ ඉන්නේ ගේ ඇතුළේනේ. ඔයගොල්ලන්ට දැන් මේ ගේ කියලා කියන්නේ අපේ මේ කූඩුව. එහෙනම් අර ඇතුළට යන්නේ අපි නේද? ඒ අපි කියලා කියන්නේ මනස. එතකොට ගේ ඇතුලේ ජීවත් වෙන්නේ අපිනේ. ඒ තමන් කියන එක්කෙනානේ ජීවත් වෙන්නේ. ඒ තමන් තමයි කවුද? මනස කියලා කියන්නේ. බලන්නකෝ ඔය ගේ එහෙම්ම තියලා ඊළඟට වෙන ගෙදරට යන්න බැයිද? ඔයගොල්ලන්ට යන්න බැයිද? පුළුවන් නේ. මේක තමයි වෙන්නේ අපි මැරිලා ගියපුවාම. ගේ තියලාද යන්නේ නැද්ද? ගේ එහෙම්ම තියලා යන්නේ. ඔක්කොමලා ගෙවල් තියලානේ යන්නේ. ඒ ගේ තියලා කොහාටද යන්නේ? ගේ එතනම තියෙනවා. ඊළඟට මේන් ඒකේ අර ඉන්න අර මිනිස්සයා එක්කෙනා කොහාටද ගිහලා තියෙන්නේ? වෙන ගෙදරකට ගිහිල්ලා. ඔන්න ඕක තමයි මනස. ඕක තමයි මේ එතකොට අපි යන්නේ මේ කොච්චර ගේ පාට කරනවා හැමනේ. පාට කරනවා මේ වකරනවා ලොකු දේවල් කරනවා. හැබැයි ඉතින් ගේ වැඩක් තියනවද? ගේ සවුත් වෙනවාමයි. අපිට එතකොට මොකද්ද මේ හරියට හදාගන්න ඕන? නෑ මොකද්ද හදන්න ඕනේ? මනස. මේ ජීවිතේ හදාගන්න ඕන මනස. අම්මේ තාත්තේ මේ ප්‍රභාකරන් මැරුණානේ නේද? මැරලා වෙඩි තියාගෙන මැරලා ඉන්නකොට ඕගොල්ලෝ බලන්න ගිහිල්ලා ඔක්කොමලා ගිහිල්ලා කියන්නේ ඔක්කොමලා ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. හැබැයි එයා පණ තිබ්බනම් යයිද? අප්පච්චියේ ප්‍රභාකරන් කියනකොට දුවනවා. ඒ දුවන්නේ. බය. කොහෙන් තියයිද දන්නේ. හැබැයි මැරිලා ඉන්නකොට මෙයා තමයි අපේ කට්ටිය මැරුවේ. නේද? මෙහෙම කියලා හරි ලොකු විදිහට ගිහිල්ලා මෙයා මොකද කියන්නේ? ටෝක්කකුත් අරලා එනවා. ගන්න ඕන. කිසි බයක් නැහැ. ඇයි බය නැත්තේ? මැරෙන්නේ? එයාගේ මොකද්ද නැති උනේ? මනස. මෙයාගේ නැති වෙන්නේ මොකද්ද? නැති වෙලා ගියේ මනස. එතකොට මේ මිනිස්සුන්ගේ මොකද්ද අම්මේ තාත්තේ භයානක? මනස. මේ ඔක්කොටම බලන්න සිංහල, දෙමළ, මුස්ලිම් එතකොට ඊළඟට අපි වැද්දු ඔය ඉතියෝපියාවේ ඉන්න අය මේ හැම රටකම ඉන්න මිනිස්සු ඔක්කොමලම ගත්තොත් S2 තියෙනවද නැද්ද? තියෙනවා. කට තියෙනවද නැද්ද? තියෙනවා. කකුල් දෙක තියෙනවද නැද්ද? තියෙනවා. බඩ තියෙනවද නැද්ද? තියෙනවා. මේ ඔක්කොම දත් තියෙනවද නැද්ද? තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. එතකොට මේගොල්ලෝ වෙනස් වෙලා තියෙන මොනවද? මනසින් වෙනස් වෙලා තියෙනවා. අම්මේ තාත්තේ බුද්ධ කියලා කියන්නේ මනසේ අවබෝධයක් විතරයි. ඇඟේ අවබෝධයක් එහෙම නෙවෙයි. මේ බුද්ධ ඒ කියන්නේ අපිට මේ අපේ අම්මලා තාත්තලා ඔයගොල්ලෝ ඔක්කොටම වෙලා තියෙන මොකද පුංචි කාලේ ඉඳලා හොඳට මතක තියාගන්න. මේ අම්මලා තාත්තා දැන් ඔයගොල්ලන්ගේ පරම්පරාවේ අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට මොනවද පුරුදු කරේ? මේ ජීවිතේ හොඳක් එක්කම මේ ජීවිතේ පැවැත්ම කියන එකේදී අර චින්තනය මොකද්ද? අනාර්ය චින්තනය පුරුදු කළා. බුදුහාමුදුරන්ගේ තියෙන මොකද්ද චින්තනය අම්මේ? ආර්ය චින්තනය. මේ ආර්ය චින්තනය කියන එක මොකද්ද කියන්නේ? අම්මගේ තාත්තගේ සහ ඊළඟට මේ අසල්වැසියන්ගේ සහ මේ වටපිටාවේ ඉන්න ඔක්කොගේම තියෙන චින්තනය මොකද්ද? අනාර්ය චින්තනය. මේ අනාර්ය චින්තනය කඩන එක තමයි මොකද්ද? අනාර්ය චින්තනය කඩන එක තමයි අනාර්ය චින්තනය කියන එක එපා කියන එක. අනාර්ය චින්තනයත් එක්කලා ගම යන්නේ නැහැ කියන එක තමයි අම්මේ තාත්තේ මොකද්ද? නිවන් දකින්නවා කියලා කියන්නේ. හැබැයි කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට හිතෙනව නේද? අනේ එහෙම කියලා ඔක මේ දැන් හිතෙන්නේ නැද්ද අම්මලාට එහෙම? යාළුවෝ නැති වුණොත් දුක හිතෙනවද නැද්ද? අනේ මම නිකන් මට කවුරුත් නැති වෙයි. හිතෙනවද නැද්ද? හිතෙනවා. මේ ඔක්කොම ඇතෑරියොත් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? දුකක් හිත යටින් හිතෙනවා. ඇයි ඒ හිතෙන්නේ? Taman තනි වෙයි කියලා ඇත්තටම ඔයගොල්ලෝ දන්නවද? ධර්මයට ගියොත් ඔයගොල්ලෝ තනි වෙයි කියලා ඔයගොල්ලෝ දන්නවද? නැහැ. අර දැකලා නැති නිසා ඒකට යන්න ඔයගොල්ලෝ බයයිද නැද්ද? බයයි. මම උදාහරණයක් කියන්නම්. පුතේ. මම උදාහරණයක් කියනවා. මෙතන දිග ලෑල්ලක් මෙතන ඔහොම දාන්න. මෙච්චර ලොකු දිග ලෑල්ලක් ගොඩාක් දිග එහාට විතර දිග ලෑල්ලක් දාන්න. මම මේ අම්මලාට කියනවා එන්න අම්මලා. ඔය ලීයේ යන්නකෝ.
ලෑල්ලේ. ඔයගොල්ලෝ ඔය ලෑල්ලේ යනවා කිසි බයක් තියෙනවද? නැහැ. වැටෙයි කියලා බයක් තියෙනවද? නැහැ. මම මෙහෙම එකක් කියනවා. මේ පුතා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඒ දරුවගේ හිතේ වැරදුනත් බය නැහැ. හරි ගියත් බය නැහැ. නේද? ඕන එකට උත්තර දෙනවා. කිසි ගැටලුවක් නැහැ. දැන් මේ අම්මලා කතා කරනකොට කතා කරන්නේ නැත්තේ. බය වැරදි කියලා. පැහැදිලිද? ඕකත් නතර කරගත යුතුයි. ඕක මොකද්ද? ඕකත් දහමට යන ගමනේදී මොකක් කරනවද? Taman හිතනවා මොකද්ද? මට මේක වැරදුනොත් එහෙම ලැජ්ජා වෙයි. නැද්ද? කට්ටිය දැකලා ඊළඟට මොනවා හරි කියයි. hina වෙයි. නේද? hina වෙයි. එතකොට බලන්න ඔතන තියෙන්නේ තමන්ගේ පෞරුෂයක්ද නැද්ද තියෙන්නේ? ඔයගොල්ලන්ගේ පෞරුෂයක් හැදිලා තියෙනවද නැද්ද? පෞරුෂයක් හැදිලා තියෙනවා. මොකද්ද? ලැජ්ජාව වෙයි. බලන්න ඒකට ලැජ්ජාවට පෞරුෂයක් හැදිච්ච මොකද්ද? උත්තරයක් දෙනකොට කල්පනා කරලා ටිකක් කරලා ඉඳලා බලලා ඊළඟට අහපුවම ප්‍රශ්නෙක උත්තර දෙන්නෙත් නැහැ. මෙයාට කිසි දෙයක් නැහැ. මේ අන්න ඒක තමයි අම්මේ තාත්තේ මේ පුංචි ළමයිට මුකුත් හිතවල නැහැ කියලා කියන්නේ. අම්මා කෙනෙක් ගියා ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ යනකොට මේ පුතත් එක්ක එකතු කරගෙන ගියේ. පුතාගෙන් අහලා තියෙනවා මේ දැන් අම්මට බඩේ කැක්කුම. ડોක්ටර් ඇහුවා මේ මොනවද ඊරාට කෑවේ? ඊරාට මොනවද කෑවේ මේ අම්මා මේ මොනවා හරි මේකේ බඩේ කැක්කුම හැදෙන්න. ඊට පුතත් එක්ක ගියේ. හොඳට අහගන්න මේවා. මම හොඳටම දන්නවා. ඒකයි කියන්නේ. මේ මොනවද කෑවේ? ආය අම්මා කියනවා ડોක්ටර් ඊරාට මං ඉතින් ඊයේ කෑවේ අද උදේට නම් කෑවා හොඳට හදලා මේ මස් හද එතකොට ඊළඟට පුඩින් එහෙම ගෙනල්ලා අයිස්ක්‍රීම් එහෙම කෑවා. එතකොට මේ දැන් මේ අම්මා හරි බොහොම කවුද? බොහොම මේ මුදල් එහෙම හොඳට තියෙන ටිකක් හරි ආඩම්බර කමෙන් යන කියන්නේ විශේෂ ડોක්ටර් කෙනෙක් හම්බෙන්නත් ගිහිල්ලා තියෙන්නේ. ඔතෙන් ගිහිම කියන්නේ තෝමනේ. නේද? මේවා ඔක්කොම කෑවා මේ ඒව කාලා තමයි මේ ආවේ. අයිස්ක්‍රීම් පුඩින් එතකොට වට ලප්පන් අරවනවා කෙසෙල්ලි ඔක්කොම කාලා. දැන් මේ අර මේ සුහදශීලීව මේ අහන එකක් ඉතින්. දැන් ඉතින් ලැජ්ජයිනේ නැත්තම්. දැන් හොඳට ඇදගෙන ගිහපුවාම එහෙම නේද කියන්නේ? නැති යුවත් එක්ක කියනවා නේද? මේ එතකොට මේ පුංචි දරුවා මෙතන ඉඳන් කියනවා. අම්මේ බොරු නම් කියන්න එපා. හාල්මස්සොයි බතුයි කාලා නේ ආවේ අපි. මෙච්චර බොරු කියන්නේ හාල්මස්සොයි බතුයි කාලා නේ ආවේ. දැක්කනේ? පොඩි ළමයිට ඒක කවුද කියලා බේරියක් තියනවද? එතකොට ඕක අතන ගිහිල්ලත් ඇයි අපි මේ හොර කියන එක බොරුව කියන එක මේ අපි හිතේ දරාගෙන ඉන්නේ මොකද? දැන් මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ඔක්කොම මොකක් කරනවද අම්මිලා? දැන් බලන්න මේ හැම කෙනෙකුගේම ජීවිතේ වල තියෙනවා යම් කිසි දේවල් හිර කරගෙන ඉන්නවා. කියන්නේ නැති දේවල් නැද්ද? හැම කෙනෙකුම මම ඇඟිල්ල දික් කළා මේවා කියලා ඇහුවොත් එimhe ඕගොල්ලන්ගේ ජීවිතේ හැම කෙනෙකුගේම හිතේ තියෙනවා. ওই දේවල් කාටවත් නොකියපු දේවල් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඇයි ඔව නොකියන්නේ? ඔව් නොකියුවොත් මොනව වෙනවද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් අනිවාර්යම ප්‍රශ්නයක් වෙනවා. සමාජයෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. ගෙදර ස්වාමියාගෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. බිරිඳගෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. දරුවන්ගෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවා ඔක්කොම හංගාගෙන බොරුවට ජීවිතයක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. කියලා තියෙනවා. අර බලන්න බොරුව තවත් අපි මොකක් කරනවද? මේ බොරු ජීවිතයේ බොරු තවත් අපි ආරක්ෂා කරගෙන ඉඳලා අන්තිමේදී බොරු ටික යටිහිතට දාලා අර යටිහිතේ මැරිච්ච ගමම්ම මොකක් වෙන්නේද? මතක් වෙන්නේ ඔක්කොම මොනවද? ඔක්කොම බොරු මතක් වෙන්නේ. පැහැදිලිද? කරපු බොරු දේවල්. ඒකනේ කියන්නේ දැන් බොරු කාටවත් කියන්න කොහෙද තියන්නේ? යටිහිතේ හංගගෙන ඉන්නේ. ඒව හංගගෙන ඉන්නවා. කරපු දේවල්. ඒක යටිහිතේ කොහෙද ඒවා තියෙන්නේ? යටිහිතේ උඩුහිතේ තියෙනවා කියන්න එපා.
උඩු හිතේ තියෙනවද ඒවා? නෑ. යටි හිතේ අම්මේ තාත්තේ මතක තියාගන්න යටි හිතේ තැම්පත් කරගන්න එපා. ඒවා පුළුවන් නම් ඒ තියෙන දේවල් අහක් කරලා දාන්න ඉවත් කරලා දාන්න. කාට හරි කියලා එහෙම නැත්නම් ලියලා මම මතක් කළා නේද දවසක්. ඔයගොල්ලෝ මතක් කළා යමක් කියන්න බැයි නම් මොකක් කරන්නද? ලියලා ඉවත් කරලා දාන්න කියලා. ඔය යටි සිතේ තැම්පත් වෙන ඔක්කොම මොකක් වෙනවද? මැරෙනකොට හොඳට මතක තියාගන්න චිත්‍රපටිය වගේ පේන්නේ. චිත්‍රපටිය වගේ පේනවා. පෙලක් අම්මලා කියලා බෝම්බයක් ගහපුවාම ඉතින් කොහොමද තප්පරෙන් මැරෙනවනේ? ඇත්ත. තප්පරයක් යන්නෙත් නෑ මැරෙන්න. හැබැයි තප්පර කෝටියෙන් පංගුවක් ඇති මොකක් වෙන්නද? ওই ටික මතක් වෙන්න. ඒක එච්චරකට මේ සිත කියන එක එච්චරකට හරි ප්‍රබලයි අම්මේ තාත්තේ. අපේ මිනිස්සුන්ට නිවන් දකින්න බැරි වෙන්න හේතුව මොකද්ද? ඔන්න ඔය නිසා. ඔය ගමන් වලට යනකොට ඒ සිතුවිලි අපි ඔක්කොම හිර කරගෙන මිනිස්සුયો මොකක් කරාද? ජීවත් වෙලා ඉඳලා අවසානයේ මැරිලා යනවා. මෙන්න මේක අපි මේ බුදුරජාණන් වහන්සේ අම්මේ තාත්තේ මේක මේ හොයාගත්ත එක ලෝකේ ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මේ පුදුම දේවල් තියෙනවා. මම දැක්කේ පුදුම තියෙන්නේ එකයි. දැන් සීගිරිය හදන්න බැයිද තාර කාට හරි සල්ලි තියෙන කෙනෙකුට? විශ්වාස කරන්න. අයිපල් කොරෝනා හදන්න බැයිද සල්ලි තියෙන කෙනෙකුට? කෝටි බිලියන ගණන් තියෙනක හදන්න බැයිද? කොයි හරි තැනක අයිපල් කොරෝනාක් හදන්න පුළුවන්. දැන් ඕවා මහා පුදුම දේවල් නේ. පුදුම තමයි මොකද්ද? මම දකින්නේ එකම දෙයයි. බුදුරජාණන් වහන්සේ මේ ධහම අවබෝධ කරගත්තේ කොහොමද කියන එකේ පුදුමේ විතරයි. ඒ කියන්නේ ආරම්භය. පැහැදිලිද මම කියන්නේ? ඒක අල්ලාගත්තේ. අපි දැන් රේඛාවක යන වගේ දෙකක් නෙමේක. ඒකේ ධහම අල්ලාගත්තේ තැන මේක මෙහෙම මේ වැහිලා තියෙන ධහම අල්ලාගත්ත තැන. අන්න එතන තමයි මම දකින ලෝකේ තියෙන පුදුමයි. එතනින් එහාට පුදුමයක් ආයේ නැහැ. බලන්නකෝ මේකේ මිනිස්සු සැනසෙනවද නැද්ද? මිනිස්සුන්ගේ සිත නිවෙනවද නැද්ද? මිනිස්සුන්ගේ සිත නිවෙනවා. මේක අහන්න මොකද වෙන්නේ ඔයගොල්ලන්ගේ? දැන් මං අහනවා මෙහෙම එකක්. මේ දවස් කීපය තුළදී මේ අම්මලා තාත්තලා මං හිතන්නේ මාස 2ක් 3ක් විතර නේද? අපි මාස 2ක් විතර ඇති. පැහැදිලිවම කියන්නේ මේ අවබෝධයෙන් ඔයගොල්ලෝ ගමන ගියපු අම්මලා තාත්තලාගේ සිත්වලට මේ දක්වා කරපු දේශන තුළින් ජීවිතේට යම් සහනයක් ලැබිලා තියෙනවද නැද්ද? ඈ? පැහැදිලි නේද? එතකොට අම්මේ තාත්තේ දැන් ඔය ලැබිලා තියෙන සහනේ තව ටිකක් වර්ධනය කරගත්තොත් ඔයගොල්ලන්ට ඊට වඩා සහනයක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් දැන් ගමන යෑම කාගේ අතේ දෙයක්ද? තමන්ගේමයි තියෙන්නේ. මතක තියාගන්න අම්මේ තාත්තේ මම්මේ මිනිස්සුන්ගේ මේ ක්‍රියාකලාපයන් මේ ලංකාව විතරක් මේ ලෝකෙම මිනිස්සුන්ගේ මේ දේවල් දකිනකොට මට දෙයියනේ පුළුවන් නම් ලස්සන මේ කොලකඳ එකක් වගේ හදලා මේ දහම කොලකඳ එකක් වගේ හදලා මේ දහම මේ කෝප වලට දාලා පොවන්න පුළුවන් නම් මං අනිවාර්යයෙන්ම අංක එකෙන් කරන්නේ ඕක. ඒ මේ මිනිස්සු දකින්නේ මේ භවය විතරයි. එච්චරකට තව දුරයි මොකද්ද? මේ සංසාර භවය. අනේ අපේ අම්මේ තාත්තේ ජීවිතේට යන්න එපා. මෙතෙන්ද මං ඔයාලට මේ කියන්නේ පුදුමාකාර කරුණාවෙන්. කිසි දෙයක් ගැන හිතන්න එපා. අපි ලෝකේ හැම කෙනෙකුගේම වැරදි සිද්ධ වෙනවද නැද්ද? ඔක්කොගෙම වැරදි සිද්ධ වෙනවා. වැරදි සිද්ධ වෙන්න තමයි මොකක් වෙන්නේ? නිවැරදි වෙන්නේ. උණු වතුර දැන් තිබ්බේ ගාම ඇඟිල්ල දැම්මොත් තමයි එයා ඊළඟට උණු වතුරට ඇඟිල්ල දාන්නේ නැත්තේ. කරන්ට් එක ඇල්ලුවොත් තමයි කරන්ට් එක අල්ලන්නේ නැත්තේ. ඔය ඔක්කොම එහෙමයි. හැම කෙනෙක්ම එහෙමයි. හැම කෙනෙකුම එහෙමයි. අද්දකේම ගන්න ඕන. පාරේ වැටුනම තමයි දුවන්නේ නැත්තේ. බයිසිකලේ යනකොට මේ පුංචි ළමයිට කියන්න බලන්න මේ පුංචි ළමයිට පුතේ බයිසිකලයක් දීලා හයියේ යන්න එපා කියලා. මෙයා යනවම තමයි. ඉතින් අපි පුංචි කාලේ කරපුවා කිව්වොත් මං හිතන්නේ මේ ළමයි එච්චර කරලා ඉන්නවද කියලා. ඉස්සර අපි පුංචි කාලේ තිබ්බේ ටාසන් එහෙම නාට්‍ය අම්මලා දන්නවද? පරණ කාලේ තිබ්බේ නාට්‍ය තිබ්බනේ. ඔය වගේ අපි ගස්වල අපේ ගමේ ගහක නැගපුවම පල්ලෙහා පිට්ටනියෙන් තමයි බහින්නේ. මේ ළමයිට එහෙම නෑ. දැන් ඉස්කෝලේ යන එක විතරනේ කරන්න තියෙන්නේ. සෙල්ලම් කරන්න කාලයක් නෑ. හැබැයි දැන් ගිහිල්ලා ඒ ගහ දිහා බලනකොට අම්මා කියපුවාම අර අම්මා කියලා තියෙන්නේ මේව නටන්න එපා කියලා. අනේ මේ ගහේ ඉඳන් ඔන්චිලි පැද්දනේ මම. මෙහෙම දකිනකොට දැන් පුදුම බයක් හිතෙන්නේ. ඇයි?
මෙව්වනේ අපි කරේ. අම්මලා එතකොට මේ කියන්නේ මොකද්ද? අම්මලා අපි හදන්නද යන්නේ? ඔව්. අපේ කකුල් කැඩෙන්නේ නැතුව හදාගන්න නේද උත්සාහ කරන්නේ. මේක තමයි අම්මලා කරේ. බලන්න කොච්චර වටිනා දෙයක්ද මේ අම්මා තාත්තා කරන්නේ කියලා. ඒක තේරෙන්නේ මේ කාලේ තේරෙයිද? කවදාවත් අම්මේ තේරෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න පුංචි ළමයි හැම වෙලාවෙදිම නාස්ලනුව දාලා හදාගන්න. නාස්ලනුව කියලා කියන්නේ බෙල්ල දාලා මෙවැයක් දාන්න එපා. එයාට සීමාවක් දෙන්නේ. සීමාවේ ඈත ඉඳන් බලාන ඉන්න. හැම අම්මා කෙනෙකුගේ වගකීමක් ඒක. ඒක අපි බලාන හිටියේ නැත්නම් ඒ ළමයා මොකද වෙන්නේ? විනාශයට යනවාමයි. ඇයි සිතුවිලිත් එක්කලා මේ ගමන යන්නේ? මේ සිතුවිලිත් එක්කලා ගමන යන එක. මේකට සිතුවිලි නරක වුණොත් එයා මොකක් වෙනවද? අනිවාර්යෙන්ම නරක කෙනෙක් වෙනවාමයි. ඒක වෙනස් කරන්න අම්මේ කාටවත් බෑ. ඔය සිතුවිලි යහක් කරන්න ඕන. ඔය සිතුවිලි යහක් කරන්න. ඔයගොල්ලන්ගේ සිතුවිලි යහක් කරේ නැත්නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ විනාශ වෙනවාමයි. මේක තමයි ලෝකේ ස්වභාව දහම. මේ ස්වභාව දහම. මේ ස්වභාව දහමෙන් අපි බලන්න කොච්චර අපට මොනව තිබ්බත් එළියට ගියොත් අර පිටිනියට ගියොත් අවුව තියෙනකොට අපට අවුව විඳින්න වෙනවද නැද්ද? අනිවාර්යයිනේ. ආයේ කිසි ගැටලුවක් නැහැ. අපිට මොනවා තිබ්බත් අපි මැරිලා ගියපුවම අපිට තියෙන්නේ කීයද? අඩි මම හිතන්නේ 6යි වගේ නේද? අඩි 6 එකක් තියෙන්නේ. කෑවත් මැරෙනවා නම්, නොකෑවත් මැරෙනවා නම්, සල්ලි තිබ්බත් මැරෙනවා නම්, සල්ලි නැතත් මැරෙනවා නම්, හිඟා කෑවත් මැරෙනවා නම්, හැන් බේගන් චිකන් පුඩින් කෑවත් මැරෙනවා නම්, නේද? එතකොට ඊළඟට මිනිස්සුත් එක්ක ගහගත්තත් මැරෙනවා නම්, නොගහද ගත්තත් මැරෙනවා නම්, ඉතින් මේක දෙයකවත් ප්‍රතිඵලයක් නැහැ. ඊට වඩා හොඳයිනේ තමන්ගේ හිත සැලසීමෙන් ඉඳලා මැරිලා ගියපොම අපිට නිවන් දකින්න පුළුවන් වෙනවානේ. මේ අපේ අම්මලා තාත්තලාට මේ මනුස්ස ජීවිතේට ඇවිදilla තියෙන්නේ මොකක් කරගන්නද? හොඳට මතක තියාගන්න මේ මනුස්ස ජීවිතේ උත්පත්ති ලැබලා තියෙන හැම කෙනෙක්ම ඇයි? ඇත්තටම උත්තරයක් දෙන්න බලන්න. පින්දහම් කරගන්න. තව මොකේද ඇවිල්ලා තියෙන්නේ? මනුස්ස එක්කසින් හොඳින් ජීවත් වෙන්න. සංසාරේ කෙටි කරගන්න. අපි කතා කරගෙන යමු ගමන. හරි සාර්ථකයි එතකොට. අම්මේ තාත්තේ මේ මිනිස්සෙක් වශයෙන් උත්පත්ති ලැබලා තියෙන අපිට නිවන් දකින්න මාවත හොයාගෙන යන්නමයි. හැබැයි අපේ අය මොනවද කරන්නේ? අපේ අය මොනවද කරන්නේ? අපි අය ඒකද කරන්නේ? නෑ. ඉතින් ඔයගොල්ලෝ ආයෙත් කොහාටද කරගන්නේ? උඩටද පල්ලෙහාටද? ඔයගොල්ලෝ කොහාටද කරගන්නේ? මෙහෙම ඕම උඩටම ආවා. දැන් තියෙන්නේ තව තියෙන එකයි. මෙතන උඩම ඉන්නේ තරුංගලේ වගේ දැන් හොඳම දැන් මොන කොඩිය පේනවා මේ. ඉතින් කොඩිය ලස්සනට පේනවා. හැබැයි මේ කොඩිය පේනත් අනේ මෙතෙන්ට ගිහිල්ලා ඊළඟට මොකද කරන්නේ? අර වගේ කිසි දෙයක් නැහැ. කිසි දෙයක් ගණන් ගන්නෙත් නැහැ, මොකොත් නැහැ, පවුපින් ඒවා බලන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ. මෙයා මොකද කරන්නේ? මෙතනින් පස්සේ ඒවා කිසිවක් කල්පනා කරන්නේ නැතුව ජීවිතේ අර සැප වැඩිකමට මම තමයි ඉතින් මෙහෙම කෙනෙක් කියලා හිතේ තියාගෙන සැපවත් වැඩිකමට හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොලේ දැනුම අඩුකමට, දහම අඩුකමට, සත්‍ය කියන එක තේරුම් ගන්න බැරිකමට මෙයා මොකද කරන්නේ? ඒකෙන් ආයෙ ඉතින් පල්ලෙහාට ආයෙ වැටෙනවා. පැහැදිලිද? ඉතින් ඒක කරගත්තම ඕකේ කවුද මෝඩ? තමන්මයි. හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ වටේ ඉන්න හැම කෙනෙක්ම ඔබ අරයි යන්නේ කොහාටද? හොඳ මාවටද නරක මාවටද? මට කියන්න මෙහෙම එකක්. දැන් මෙතන ඇතිනේ ඕගොල්ලන්ගේ වයසට ඔයගොල්ලන්ගේ ওই වයසට යාළුවෝ හිතවත් අය ඇතිනේ. යාළුවෝ හිතවත් අය ඉන්නවනේ. මට කියන්න ඔයගොල්ලන්ගේ වැඩියෙන්ම හිතවත් කවුරු හරි කෙනෙක් ඉඳලා ඔයගොල්ලන්ට මට කියන්න දහමට යොමු කරන යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? ඉන්නවද? ගෙවල් ඉන්නකොට එනකොට යම් පන්සල් හරවමියා කියලා එහෙමත් කර ගන්නවනේ. ඔව්.
ඉන්න දාම කරගමු කියලා. ඔව්. එහෙම ඉන්න. ඔය අම්මලා කියන්නේ බලන්න. අපි යම් පන්සල් අපි යම් දහමට බෙවවා කරන අපි නිවන් දකින්න වැඩපිළිවෙලක් කරගනිමු කියලා ඉන්නවද යාළුවෝ? හැබැයි මම තාපස් එක්ක. ඒ කියන්නේ පිට. ඔව් නෑ ඔයගොල්ලන්ගේ දැන් ඔයගොල්ලන්ගේ වයසේ කට්ටිය. නේද? අන්න ඒක තමයි මම ඒක තමයි දැන් ඔයගොල්ලන්ට වෙන වෙන ප්‍රශ්න වලට ගිහිල්ලා යම් අරක මෙහෙම කරමු. යම් මේක මෙහෙම කරමු. ඔයගොල්ලෝ මේ දහමින් නැති අනිත් දේවල් වලට යොමු කරන යාළුවෝ ඉන්නවද නැද්ද? ඒවනතරන් ඉන්නවනේ. දැන් පැහැදිලිද අම්මේ තාත්තේ? මේ ලෝකේ ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඕක අඳුරා ගන්න. ඕක මොකක් කරගන්නද? අඳුනා ගන්න. අන්නේ අඳුනා ගන්න දෙන දේ හරියට අපි ධර්මයේ කියන එක මේ දෙන්න උත්සාහ කරන්නේ ඒක තමයි. මේ දෙන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට ඒක තමයි. ඔයගොල්ලන්ට මේ ශාලාවම නිවන් දකින්න මදිද වැඩිද ඇතිද? ඇති. කිසි ගැටලුවක් නැහැ. ගහ ළඟයි මොකොත් ඕන ගහක් ළඟ හිටියනම් හිත හරියට দমনය කරගෙන ඒ ගහත් ඇති මොකක් වෙන්නද? නිවන් දකින්න බුදුහාමුදුරන්ට මාලිගා තිබ්බද නිවන් දකින්නකොට? නෑ. කොහෙද හිටියේ? කැලේ. ගහක් ළඟ හිටියේ. ඉතින් බලන්නකෝ. කිසි දෙයක් නෑ. අන්තිමේදී වළඳන්නත් නෑ මොකක්ද? පැහැදිලි නේද? මේක මේ අම්මේ තාත්තේ බලන්නකො බුදුහාමුදුරුවෝ ඉස්කෝලේ ගියාද ඔය ඔක්කොම පාඩම් කරන්න එහෙම නැත්නම් ඉගෙන ගන්න? නෑ. එහෙනම් මම දැන් කියපු එක පැහැදිලිද? ඉස්සෙල්ලම කිව්වේ මොකද්ද? ධර්මයේ තුල ඉගෙන ගන්න දෙයක් නෑ. දැන් පැහැදිලිද? ධර්මයේ තියෙන ඔක්කොම මොනවා කරන්නද? අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ කැම්පස් ගියාද? අහලා තියෙනවද කැම්පස් ගියා කියලා? කිසි දෙයක් නැහැ. උන්වහන්සේ කොතනද හිටියේ? ගහක් ළඟට ගිහිල්ලා අත් දෙක තියාගෙන උන්වහන්සේ තනියෙන් අවබෝධ කරගත්තේ මේ බුද්ධත්වය. පෑන කරන් ගියාද? පැන්සලක් කරන් ගියාද? පොතක් කරන් ගියාද? කොහෙවත් නැහැ. මේ ඔක්කොම මනස දියුණුවක්. අම්මේ තාත්තේ මතක තියාගන්න ඔය මනස දියුණු කරගත්තොත් ඔයගොල්ලෝ තනං ආයේ මොනවද ජනාධිපති කියලා කියන්නේ හරි පුංචි පහේ කෙනෙක් විතරයි. පැහැදිලිද? ආයේ ඉතින් එයාලා කිසි කෙනෙකුට කිසි දෙයක් පිළිබඳ ඕගොල්ලන්ට ඕන දෙයක් හිතන්නේ මොකද්ද? හිතන හැම දෙයක්ම ඉටු වෙනවා. එයාට හිතන හැම දෙයක්ම කරන්න පුළුවන්. මේ මනසයි දියුණු කරගන්න ඕනේ. මනසයි දියුණු කරගන්න අවශ්‍යයි. අපේ මිනිස්සු මනස නෙවෙයි දියුණු කරගන්නේ මොකද්ද? ඇඟ. කාය වර්ධනය. ජිම් වලට යනවා. නේද? අර ජපානයේ තියෙන සුමෝ අලියෝ වගේ මිනිස්සු. ඇඟ තියෙනවා අර කිය මොනවද කිය මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නවඩ්ඩති. ඒ කියන්නේ මස් වැඩිලා මේ මස් වැඩිලා ඇඟ වැඩිලා මනස වැඩිලා තියෙනවද? නෑ. මනස වැඩිලා නෑ. අම්මේ තාත්තේ මේ ලෝකේ ඔයගොල්ලන්ට මේ දැන් මේ ඊයේ පෙරේද මම දැක්ක ඕන බාන මිත්‍යා විශ්වාස. ඔය බාන මේ මිත්‍යා විශ්වාස ඔයගොල්ලන්ට මෙන්න මෙව තමයි කැඩෙන්න ඕන. මිත්‍යා විශ්වාස මම එක දෙයක් කියන්නේ. දැන් අම්මලා ඇත්තටම දන්නවද මේ අලි ඉන්නවනේ. දැන් මේ දවස්වල තේනවද නේ? නේද? ඔව් අලි ඇවිල්ලා ගිහුවා දැන් එනවත් ඇතිනේ නේද? එතකොට මේ ඔය අලි සාමාන්‍ය දැන් කියනවා අලි කෙන්දක් දාගත්තම එහෙම නැත්නම් අලියාගේ බඩ යටින් ගියපුවාම මොනවද වෙන්නේ? ආන්න හරි එකයි. තව කියන්නේ? බය නැති වෙනවා කියනවා. ඔයගොල්ලෝ දැන් කියන්නේ දන්නවද මොකක් හරි එකක්? ආලා දිනවද? අලියාගේ බඩ යටින් ගියපුවාම ඔය තියෙනවා බොහොම හොඳයි. ඔය කියන්නේ මොනවද මේ ගතානුගතිකත්වය සාම්ප්‍රදායික දේවල්. තව කියන්නේ මිත්‍යා මත. ඒක තව තියෙනවද අහලා ඇති නේද? ඔය මේ පැත්තේ තියෙනද අම්මලාගේ? මොනවද අහලා තියෙන්නේ? අග්‍රහවල දුර වෙනවා. කොයි දැන් මම කියන්නේ යන්නේ එක. මේ අම්මේ තාත්තේ නිවැරදි දේ නිවැරදි විදිහටම ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. ඇයි? නිවැරදි දේ දෙකක් තියෙනවා. නිවැරදි එකයි තියෙන්නේ. මේ මිනිස්සු මොනවා කරලා තියෙන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ බය කරලා තියෙන්නේ. මං කියන්නේ. අලියාගේ බඩ යටින් ගියපුවාම මොකද්ද කියන්නේ? අපල දුර වෙනවා කියලා කි මිනිස්සු කියනවා.
මේක තමයි මේ අම්මේ කියන්නේ යන්නේ. ගිය සුමානේ මොකද වුනේ? අලියාගේ බඩ යටින් පුංචි ළමෙක් අරන් ගියා. අරන් ගිහලා අලියා මොකක් කරාද? කකුලෙන් ගහලා මේ වුණා අලියාගේ පුංචි ළමයා එතනම මැරුණා. ડોක්ටර් කෙනෙක් කිව්වා මොකද්ද කිව්ව දන්නවද? මමත් ඒකම කියනවා. අම්මේ තාත්තේ අලියාගේ බඩ යටින් යනකොට අපල දුරු වෙනවා නම් තව මොනවද කිව්වේ අම්මේ? බය නැති වෙනවා නම් තව කියවන එකේ දේවල් ඒවා මතක තියාගන්න. කීවේ නැති කට්ටියගේ හිතේ තියාගන්න. ඔව් උණ ගැනෙන්නේ නැත්තම් එතකොට බය වෙන්නේ නැති අපල අඩුම විය යුතු. එහෙම නැත්තම් මේ උණ හැදෙන්නේ නැති ප්‍රධානම එක්කෙනා කවුද? ඇත් ගොව්වා. ඇත් ගොව්වට අපල නැති වෙන්න ඕන. හැබැයි ඇත් ගොව්වා කොතනද ඉන්නේ? ඇතාලගේ ළඟ ඉන්නේ. ඇත් ගොව්වෙක් කියලා කියන්නේ කවුද කියලා පැහැදිලිද? කොච්චර දුප්පත් මිනිස්සෙක්ද? එයාගේ ජීවිතේ කොච්චර පල්ලෙහාද තියෙන්නේ? ඉතින් එයාගේ අපරදුරු වෙලා කෝටිපතියෙක් වෙන්න එපා. ඇයි වැඩියෙන්ම ඇත් ගොව්වා ඇතාගේ බඩ පිටින් බඩ ඇතුලේ යන්නේ කවුද? ඇත් ගොව්වා. එහෙනම් අපල ඔක්කොම ඉවර වෙලා අරයා ලොකුම ධනවතෙක් වෙන්න ඕන. ගොව්වට ඉතින් ඒ වගේම දේවල් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? අන්න ඒ නිසා අම්මේ මේවා ඔක්කොම මොනවද? මිත්‍යා බොරු විශ්වාස. බය නැතුව ඒව කඩලා දාන්න. බය නැතුව කඩලා දාන්න. ඕවා තියාගත්තොත් ඕගොල්ලන්ට නිවන් දකින්න ඕකට තමයි සීලබ්බත පරාමාස කියන්නේ. මොකක්ද ඕක? සීලබ්බත පරාමාස. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි එහෙම තව වෙන වෘත සමාදන් වෙනවා. වෙන වෘත සමාදන්. බුදුදහමේ ඉඳලා මෙච්චර මේ මැණික් මම කිව්වොත් මේ මැණික් ආකාරයක් නෙවෙයි මැණික් පෘථුවියක්. එහෙම කියන්නත් බෑ. මැණික් 31 තලයක්. එහෙම කියන්නත් මට බෑ. ඒකට ඊටත් වඩා ලොකුයි. එච්චර එකක් ළඟ තියාගෙන අර පුංචි දේවල් වලට ඔයගොල්ලෝ ගිහිල්ලා මොකද වෙන්නේ? හිත ඒ පැත්තට බැඳගෙන තියෙනවා. කවදාවත් ඒ දේවල් වලට යොමු වෙන්න එපා. ඔයගොල්ලන්ට සැනසීම ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට සැනසීම ලැබෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේද දැක්කද? 717ක් මක්කම ගිහිල්ලා මැරුණා. මොනවද මේ එතන ඉන්නේ කවුද මේ මක්කම ඉන්න එක්කෙනෙක්? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගමේ එක්කෙනෙක් කිව්වා. මීඩියා වල ප්‍රසිද්ධ කළා. ඒ මැරුණේ මහා ලොකු පිනකට හොඳ දෙයකට. ඒ මැරිච්ච අය ඔක්කොමලා කොහෙද ගියේ? ස්වර්ගෙට ගියාලු. මැරිච්ච අය කොහෙද ගිහලා තියෙන්නේ? ස්වර්ගෙට. අම්මේ තාත්තේ මම එක දියක් තියෙනවා තව කල් යනකොට මක්කම ඔය ඔක්කොම ළම ලක්ෂ ගාණක් ගියපු ගාම මහ විශාල බෝම්බ ගහ ගන්නවා. තව අවුරුදු ගාණක් ඉන්න. ඇයි? ලේසියෙන්ම ස්වර්ගයට ගියයි කියන්නේ. පැහැදිලිද? ලේසියෙන්ම ස්වර්ගයට යන්න පුළුවන්. මතක තියාගන්න ඔතන මැරිච්ච මිනිස්සු කොච්චර දුකෙන්ද පෑගි මැරෙනකොට දුක නැද්ද? වේදනාව නැද්ද? තරහව නැද්ද? මේ ඔක්කොම බාහිර වේව වෙලා තමයි උත්පත්ති ලබන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද බුද්ධ ශාසනය තුල පන්සලක මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් මැරිච්ච එකක් අහලා තියෙනවද මට කියන්න. මොනවා හරි වෙලා මැරිලා තියෙනවා මෙහෙම කරගෙන මැරිච්ච මේ ලෝක මොනවා හරි එකක් වැටිලා මොනවා හරි වෙලා අහලා තියෙනවද මේ ජීවිතය තුල මං හිතන්නේ. හරිද? නෑ. බාන්න කොච්චර වෙනස්ද කියලා. කොච්චර වෙනස්ද කියලා බලන්නකෝ. අන්න ඒ නිසා මේවා ඔක්කොම තියෙන්නේ මිත්‍යා විශ්වාස. අර ධර්මයන් තුල මොකද කරන්නේ? ඒවා ඔක්කොම සල්ලි වලට යන දහම්. ඒවා ඔක්කොම සල්ලි වලට යන දහම්. දැන් බලන්නකෝ ලක්ෂ කීයක්ද? මිලියන 2-3. අම්මලා දන්නවත් දන්නේ පෙළත් තැන් වල තියෙන ඉතාලියේ එහෙම මම හිතන්නේ. ඉතාලි තමයි. මේ ඔක්කොමල පවුල් පිටින්ම ගිහිල්ලා මොනවටද වැටෙන්නේ? ගඟට පැනලා නානවා. ඔක්කොමලම නාන්නේ. කිසිවක් නැතුව. රෙදිත් කිසිවක් නැතුව. ඕගොල්ලන්ට බලන්න ඕන නම් බලන්න. අන්තර්ජාලය තුල. ඕන තරම් තියෙනවා. ඒ වගේ ඇයි ආගමික මොනවද මේ? විශ්වාස පව් හේදෙනවා. පව් හේදෙනවා නම් ඉතින් අම්මේ තාත්තේ බුදුහාමුදුරුවෝ කියනවා. මොකද්ද කියන්නේ? ගෙම්බෝ. එතකොට මාළුවෝ. නිවන් දකින්න ඉක්මනින් කවුද එන? ගෙම්බෝයි මාළුවෝයි. ඇයි ඉතින් උදේ ඉඳලා රෑ වෙනකන් නෙවෙයි අවුරුදු ගාණක් මේ ඉන්නේ කොහෙද? වතුරේදී.
මම මේ කියනවා හොද්දට හිතන්න. පැහැදිලිද මම මේ කියනවා? මේවා නිකන් මේ කතාවක් වගේ අහගෙන යන්න එපා. මේවා හරි බුද්ධියෙන් හිතන්න. මේවා බලුවන් නම් ඉතින් ඉබ්බ නිවන් දැකලා. ඈ? මාළුවා නිවන් දැකලා. අනේ දෙයියනේ කියලා මාළුවේ ගෙදර තියාන වැඳ වැඳ හිටියන හරිනේ. ඈ? කිඹුලට හරි චෝ. ආයි කිසි දෙයක් නැති. අපිත් මාළුව වෙන එක හොඳයි. මේවා මිත්‍යා විශ්වාස. මේවා මෝඩ මිනිස්සුන්ගේ විශ්වාසාම්මිතා. මෝඩ මිනිස්සුන්ගේ විශ්වාස. ඔබ විශ්වාස කරනවාද මරුණම පස්සේ ඔබට ලැබෙන ප්‍රතිඵලයක් ගැන? විශ්වාස කරන්න පුළුවන්? කිසි කෙනෙකුට දැන් මම කියනවා මේ අම්මලා ඔක්කොමලා ඉන්න මම ඕගොල්ලන්ට දෙනවා හොඳ උපාධියක්. හැබැයි දෙන්නේ මරුණම පස්සේ. විශ්වාස කරනවා? ආම්දුරු දෙයින් දන්නෙත් නැහැ, ඒයින් දන්නෙත් නැහැ කියලා කියයි. ඒකට එච්චර දුන්නත් දන්නවද? දුන්නත් දන්නෙත් නැහැ. ඒතකොට ඒකේ වටිනාකමක් තියනවද? නැහැ. එහෙනම් අම්මි තාත්තේ අනික් මතක තියාගන්න අපේ මේ බුද්ධ දර්ශනේ ඔක්කොම ලැබෙන්නේ කොහෙදද? මෙලොවේදී ලබන්නේ. මේ සියලුම දේවල් ලබන්නේ මෙලොවේදී. ඒතර මෙලොවේදී ලැබෙන එක ලබන්න බැරි වෙයි. දැන් ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් කොයිද ලබලා නැහැ. අන්න හරි. මේ ඔක්කොම කරන්නේ මොනවද? තව බැඳෙනවා අර දේවල් කරනවා. එතකොට ඔයගොල්ලන්ට කවදාවත් සැනසීම හම්බෙන්නේ නැහැ. අත්හරින්න පුරුදු වෙන්න. ටික ගමන යන්න. ටික ගමන යනකොට අම්මේ තාත්තේ මතක තියාගන්න. අර මම කියව මේ ඔය කවුරු හරි ඕගොල්ලන්ගේ මේ පුංචි ළමයි කොහේ හරි ගමනක් ගිහිල්ලා එනකොට ගෙදරකට එහෙම යනකොට ගෙදර ගිහිල්ලා ඕගොල්ලෝ දැන් යනකොට ඒ ළමයිට අපි කියනවා යම් කිසි දෙයක් එනකොට මම කියලා ඉතින් මම හිතන්නේ මේ කිව්වත් දන්න මේ අවසානයේ ඒ ඔක්කොමලා අතහැරලා එනකොට ඒ කියන්නේ ගෙදර කට්ටිය අතහැරලා එනකොට අපි කියන වචනය මොකක්ද ඒ වචනේ මම ඔක ඇහුවා වෙන්නේ ඉතින් ඔව් මොකක්ද කියන්නේ ඔව් ඒ කට්ටිය කියන බුදු සරණයි කියලා තව කට්ටිය කියනවා මොකක්ද ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ ඔව් තව තියෙනවා ටටා බායි කියලා කියනවනේ අන්න ඒක මම නැවතත් මම කිව්වා මට මතක හිටියේ එතකොට ඔය ටටා බායි කියන එක ඇත්තටම තියෙන්නේ ඔතෙන්ද නෙවෙයි ඔය කොතෙන්ද තියෙන එකක්ද ඒක මේ ලොකු මිනිස්සුන්ට තියෙන එකක් ඔව් පුංචි ළමයි කියනවනේ ඒක වගේ දැන් අම්මලා යනකොට චූටි පුතේ ටටා බායි අපි යනවා කොහොනේ කියන්නේ එහෙම කියලා නෙන්නේ නේද හැමෝම එහෙම කියලා එනවා අපිත් කියනවනේ පුතා බායි පුංචි ළමයිට කියන්නේ ටටා කියන්නේ මතක තියාගන්න මැරෙන්න යන වෙලාවේදී ඔක්කොමලා මෙහෙම වටේ ඉන්නවා ටටා අපි එන යනවා දැන් බායි අපි එන යනවා ඇයි මේ දිව්‍ය ලෝකෙන් අරන් ඇවිල්ලා ඉන්නේ කොහෙද මේ ලෝකේ දාලා මේ යාළුවා හිතවත් අය ඔක්කොටම ටටා කියලා යනවා යන්නේ ඔන්න ඔය වෙලාවට ඕක කියයි කියලා හිතනවද අන්න ඒකයි මම මේ අම්මා කියපෙකට උත්තර දෙන්න යන්නේ ඒක කියන්න අවස්ථාව හදා ගැනීම කාතේ එකක්ද? තමන් අතේ තියෙන්නේ. ඕක කියන්න පුළුවන්. මැරෙන වෙලාවේදී පෙලක් මිනිස්සු මැරෙනවා කොහොමද? සියලු දේවල් දැනගෙන මැරෙන අය ඉන්නවා. ඇයි? මේ ලෝකේ බැඳීම් ඉවර කරගන්න. අනිත් එක මොකද්ද? මේ ලෝකෙට තියෙන ආසාව නැති කරගත්ත. බැඳීම් අම්මලා කඩන්න. නැති වුණාම ගැටලුවක් තියනවද? බැඳීම් කැඩුවාම ඒක නෑ කියලා ප්‍රශ්නයක් තියනවද ඔයාලට? කිසි ප්‍රශ්නයක් නෑ. බැඳීම් වැඩි වෙන්න දුක වැඩි. බැඳීම් අඩු වෙන්න දුක අඩුයි. රකින්න දෙයක් නැත්තම් නැති වෙන්න දෙයක් තියනවද? රකින්න ආයෙ කියන්නේ මොකද්ද? රකින්න දෙයක් නැත්තම් නැති වෙන්න දෙයක් තියෙනවද? ඔච්චරයි උත්තරේ. බණක මේ ධර්ම දේශනාව හරි කෙටි. හරි පොඩ්ඩයි. මේක තේරුම් ගත්තම ඔච්චරයි. දැන් ඔය ගල්ලන්ට රකින්න දෙයක් තියෙනවද? ඔව්. එහෙනම් නැති වෙන්න දෙයක් තියෙනවද? ඔව්. නැති වෙනකොට වේදනයිද නැද්ද? වේදනයි. ඇයි රකින්න තියෙනකොට අනිවාර්යයෙන්ම නැති වෙන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ එතන වේදනාවද නැද්ද? වේදනාව.
හැබැයි රකින්න තියෙන දේ අහක් කරගන්න. රකින්න තියෙන දේ අහක් කරගත්තම හැබැයි මෙහෙමයි අම්මලා දැන් වර්ධවල එහෙමට වන්න ගන්න එපා. ඕකත් මම කියන්න ඕන. මොකද්ද? ගෙදර තියෙන දේ ඔක්කොම විසිකලා දානවා. එකක්වත් එපා. මේ ඔක්කොම රකින්න තියෙනවා. ඇඳුම් ඔක්කොම විසිකලා පුච්චලා දානවා. ඈ? ඊළඟ මොනවද කියන්නේ සල්ලි තියෙනවා. මේ සල්ලි හින්දා තමයි ඔක්කොම වැඩි. ළමයිට දෙනවා ඔක්කොම දෙනවා අර වැඩ. ඊළඟට බෙහෙත් ගේන්න යනවා. මේ ડોක්ටර් ළඟට කීයද ගාන? 50000යි. අප්පා එහෙමද? අනේ අපේ මං අර ටික ඔක්කොම දුන්නානේ. ඈ? මම මේ දුන්නේ හින්දා තමයි දැන් මට ඉතින් මැරෙන්න තමයි වෙන්නේ. අර මිනිස්සයා ඊට වඩා දුක් වෙලා මොනවද වෙන්නේ? අපාය යනවද නැද්ද? අපාය යනවා. ඇයි අර දුන්න එකට මොකක් කළාද? ලෝභ හිතෙනවා. එහෙම කරන්න එපා. මම මේ කිව්වේ ඒක නෙමෙයි. ඒ තියෙන දේවල් වලට එහෙම්ම තියෙන්න දෙන්න. පැහැදිලිද මං කියුවේ? තියෙන දේවල් ඔහි තිබ්බේ. ප්‍රශ්නයක් නැහැ. ළමයි ඔහි හිටපු දේ. ඇඳුම් පැළඳුම් ඔහි තිබ්බේ. වාහන තිබ්බට ප්‍රශ්නයක් නැහැ. වාහන දෙක තුනක් තිබ්බත් කමන්නේ. හැබැයි ඔය දැනගෙන තියෙනවනේ මොකද්ද? ඕවා දිරෙනවා. සවුත් වෙනවා. ඕක කවුරු හරි කියන අර වාහනේ සවුත් වෙලා ඕක ඉතින් ඕක කොහොම තමයි ඉතින්. ඒවා මොනව වෙනවද? සවුත් වෙනවා. ඒක ඉතින් පොඩ්ඩක් මොනවා හරි කරලා ආයෙ හදා ගන්නවා. හදාගෙන අපේ දේ අපිට කතා කර ගන්නවා. මම එක දෙයක් කියන්න. අම්මේ මේ ඉසිවරේකට ඉසිවරේක් දැන් ගමනක් යනවා. ඉසිවරේ ගමනක් යන්නේ මොකාගේද? මේ ගොනෙකුගේ තමයි ගොනෙක් බැඳලා හරකා කියන්නේ ගොනෙක් කියන්නේ කරත්තෙට ගොනා බැඳලා යනවා. මෙහෙම යනකොට මේ ඉසිවරේ යනකොට මේ හොඳට බලා ගන්න මෙන්න මේ ඉසිවරයන්ගේ හැටි. මේ රහතන් වහන්සේලාගේ හැටි. මේ බලන්න මේක කොච්චර දාර්ශනික කතාවක්ද කියලා. ගමන යනකොට මොකද වුනේ? හයියෙන් ඈතින් ආවා සිංහේ. සිංහේ කැවදිලා අර ගුණාගේ ඇඟට පැන්න. පැන්නේ ගාම මොකද උනේ? ගුණා කුලක් වෙලා මෙයා කඩාගෙන ගියා යන්න. කැලේට තිබ්බා. හැබැයි කරත්තේ දැන් එතන තියෙන අරක මේ ඔය දඟවලන් අර මේ බැදලා තියෙනවා කඩාගෙන ගියා. දැන් මේ මොකද උනේ? ඉසුවරයා දැන් බැලුවා. දැන් ඉතින් ගමන යන්න විදියක් නැහැ. ඈ? දැන් ගමන යන්න විදියක් නැහැ. මොකද කරේ ඉසුවරයා? සිංහයා ළඟට ගියා. අල්ලගත්ත සිංහයා. අල්ලාගෙන මොකද කරේ? අර තියෙන කරත්තේ බැන්නා යම් කියලා කිව්වා. කිය. දැන් මේ කාත් එක්ක යන්නේ? සිංහයාත් එක්ක. ඉසිවරයට ඕන මොකද්ද? හයින් කියන්නේ. ඉසිවරයට අවශ්‍ය තියෙන්නේ හරකගෙන් හරි ගුණාගෙන් හරි වැඩේ ගන්න විතරයි. එච්චරයි. දැන් අපේ අය එහෙම නම් මොකද කියන්නේ? අනේ මේක කරත්තේ එතන තියලා අනේ මගේ ගුණා කොහෙද ගියේ? ඈ කැලේට ගිහිල්ලා අනේ ඉතින් අර ගුණා හොයලා මාස ගානක් හොයලා මෙතෙන්ට ඇවිදilla අන්තිමේදී ඒක නැතුව ආයෙ වැඩේ කරගන්න පුළුවන්ද? බෑ ආයෙ යනවා ගෙදර. ආයෙ ඊළඟ මාසේ ආයෙ යනවා. නැද්ද නේද? මෙන්න මේකයි අම්මේ තාත්තේ මේ වෙනස. ඒ අවශ්‍යතාවය විතරයි තියෙන්නේ. තව එකක් දෙයක් කියන්න. රජ කෙනෙක් හිටියා. ඒ රජුරුව මහා හොද්ද රජ කෙනෙක්. මෙයාට සියලු පහසුකම් තියෙන රජ කෙනෙක්. මෙතන හිටියා ඉසිවරයෙක්. ඒ ඉසිවරයා ඊට දක්ෂෙක්. මෙයා හම්බෙන්න යනවා. හම්බෙන්න යනකොට මේ ඉසිවරයා මොකද කරන්නේ? බැරල් එකක බැහැලා බැරල් එකේ ඇතුළට බැහැලා ඇතුලේ ඉඳගෙන ටිකක් භාවනා කරනවා වගේ භාවනා කරන විදිහට මේ අවුව තපත පයින්නවා. අවුව තපත මේ බැරල් එකේ. දැන් එතකොට අර මේ රජුරෝනේ. රජුරෝ මෙතෙන්ට ගියා. රජුරෝ ගිහිල්ලා බලනවා මේ ඉසිවරයා කෝ කියලා. කොහෙවත් නැහැ. ඊළඟට බැරල් එකේ බලනවා. බලනකොට මේ බැරල් එකේ ඇතුලේ ඉන්නවා. ඊළඟට දැන් ඉතින් රජුරවන්ට හිතුණා මොකක්ද හිතුනේ? අනේ මේ ඉසිවරයා ඉන්න තැන මෙච්චර මේ ඉසිවරේ නේද? ඉන්නේ මොකේද? බැරල් එකේ. බැරල් එකේ අවුව තපිනවා. රජුරව ඇව්වා. මේ තාපසතුමනි ඔබතුමාට කියන්න මට ඕන දෙයක් කියන්න. මම ඕන දෙයක් ඔබතුමාට දෙනවා. ඕන දෙයක් ඔබතුමාට දෙනවා. මට ඕන දෙයක් කියන්න. මොකද මේ බැරල් එකේ මේ බැහැගෙන මේ මෙහෙම ඉන්න එපා. මේවා කරන්න. එතකොට මේ තාපසයා කියනවා මොකද්ද කියන්නේ? හොඳයි. මම රජුරවන්ට කියන්නද? කියන්න මට ඕනයක් කියන්න. පොඩ්ඩක් පුළුවන් නම් මට ඔය අවුව වදින්න ඔබතුමා මෙතන ඉඳින්ද මට මේ අවුව වදින්නේ නැහැ.
පොඩ්ඩක් පුළුවන් නම් ওই බැරල් එකෙන් චුට්ටක් එහාට වෙන්න. කාටද මේ කියන්නේ? රජුරුවන්ට. රජුරුවන්ට මේ වෙලාවේදී මේ එපා වුණා මොනවද? ඔක්කොම එපා වුණා යාට. මේ ඉසුවරයා කිව්වේ ඔච්චරයි. බලන්න ඉසුවරයාගේ බලාපොරොත්තු මොකද? අර අවුව වදින එක ඒටි හැදිබ්බද? සාමාන්‍ය මිනිහෙක්ගෙන් ඇවිල්ලා ඉල්ලුවොත් මොකක් කියද? සියලු දේවල් කියනවා මට මේක දෙන්න මට මේක දෙන්න මට මේක දෙන්න මට මේක දෙන්න රජුරෝ ඊළඟට කියන්නේ දෙන්නෙම නැතුව යනවා. ඇයි? අර ඉච්චරකට බලාපොරොත්තු වෙලී ඉන්නවා. ඒ නිසා අම්මේ තාත්තේ මේ ගමන තුල ඔයගොල්ලෝ මේ මනුෂ්‍ය භාවය තුල මේ ජීවත් වෙලා ඉන්නකොට අය වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලෝ කරන්න තියෙන දේවල් ඔක්කොම කරලා තියෙන්නේ නැද්ද? මේ ජීවන ගමන තුල අවුරුදු 40ක් 50ක් 60ක් නේ. දැන් ඔයගොල්ලෝ විඳින්න ඕන දේවල් සැප. විඳින්න ඕන දුක. මේ ඔක්කොම කරලා ඉවරයි. තව තියෙනවද? නැහැ. දැන් සියලු දේවල් සියලු බැමි වලින් සියලු දේවල් ඔක්කොම කරලා ඉවරයි. දැන් අලුත් දෙයක් තියෙනවද? ආයෙ කරොත් කරන්නත් වෙන්නේ ඒ දෙයමද නැද්ද? එච්චරයිනේ කරන්න තියෙන්නේ. ඒ දෙයමයි තියෙන්නේ. ඒ දෙයමයි කරන්නේ. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕන? අලුත් දෙයක් අපි හොයාගෙන යන්න ඕන. අන්න ඒක තමයි නිවන. ඒක තමයි සැනසීම. ඒ සැනසීම හොයාගෙන යන්න අපි මේ අම්මලා ඉතාමත්ම බුද්ධිමත් වෙලා ඉතාමත්ම හැම වෙලාවෙදිම අම්මේ තාත්තේ දහමින් තොරව ජීවත් වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලෝ මැරෙනකොට අර මම කිව්වේ අර මේ මම මතක් කරනවා නැවත වතාවක් මේ අපායේ ඉන්න දැමැතිවරුන්ට ඉන්නවනේ ලේකම්වරු නේද? අපායෙත් ඉන්නවා මතක තියාගන්න ලේකම්වරු. එයාලා ළඟ මේ ඔක්කොම ලියලා තියෙන්නේ. මේ සියලු දේවල් මොනවද කරලා තියෙන්නේ? ඔක්කොම ලියලා තියෙන්නේ. දැන් බලන්නකො මෙහෙම මම උදාහරණයක් කියන්නම්. භූතයන්ද කුම්භාණ්ඩය පෙරේතයෝ යක්ෂයෝ මේ ගොල්ලෝ ඉන්නවා පේනවද? හා දැන් ඒක එකක පේන්නේ නැහැ. හොල්මන් අවතාර ඉන්නවා පේනවද? අපි දකින්නේ කලතුරකින් තමයි දැක්කොත්. මතක තියාගන්න අපි දැන් හැඟවිලා කියලා කරනවානේ වැඩ. එතකොට මේ ඔක්කොම දැන් ඔයගොල්ලෝ තාත්තයා බලන්න ගියමු කියනවද නැද්ද? එතකොට කවුද ඒවා බලන්න ඉඳලා තියෙන්නේ? මිනිස්සුද? මිනිස්සුන්ට හොරෙන් තමයි කරන්නේ. හැබැයි එතකොට කවුද බලන්න ඉඳලා තියෙන්නේ? මේ මතක තියාගන්න මෙතනත් ඇති දැන් කෝටි ගාණක් අය. දෙවියොත් දේශනා කරනකොට යහපත් දේශනාව තුළ දෙවියොත් ඇවිදලා බලන්න ඉන්නවා. බ්‍රහ්මියොත් ඇවිදලා බලන්න ඉන්නවා. සත්තු තිරිසන්න මේ ඔක්කොම මේ මෙතෙන්ට මේ විදිහට ඇවිදilla බලන්න ඉන්නවා. එතකොට අම්මේ තාත්තේ අපි මේ හොරෙන් කරනවා කියලා කිව්වට ඇත්තටම අපි හොරෙන්ද කරන්නේ? අපි හොරෙන් කරනවා කියලා කිව්වට හොරෙන්ද කරන්නේ? නෑ ඔක්කොම බලන්න ඉන්නේ. හැමෝම බලන්න ඉන්නේ. මිනිස්සුන්ට විතරයි හොරෙන් කියලා දෙන්නේ. මේ ගස්කොල්ලොත් බලන්න ඉන්නේ. එතකොට ඉතින් අපට මේ ඔක්කොම කරද්දී එතකොට ඒ මාන්නේ හොර වැඩ කරනකොට අපි එතකොට බලාගෙන ඉන්නේ කෙනෙක් නැහැ කියලා අපි හිතේ තියන කරලා හක වෙලා අන්තිමේදී අපි යන්නේ කොහෙද? අර සමාජයට වැරදි වැඩ කියන දේවල් කරලා හකලා අපි යන්නේ කොහෙද? අපිත් යන්නේ අම්මේ අතෙන්ටම තමයි. ඒ ගොඩටම තමයි අපි යන්නේ. මේක අපි තේරුම් ගන්න ඕන. මේක අපි තේරුම් ගන්න. ජීවත් වෙනකොට හරි සුහදව ජීවත් වෙන්න ඕන. එතකොට කන බොන දේවල් කිසි ප්‍රශ්නයක් කන්න බොන්න. සුහදව ජීවිත අපි හැම කෙනෙකුගේම මේ මතක තියාගන්න මේ මං හිතන්නේ මේ අම්මා කෙනෙක් කවදාවත් මිනි මරලා දිනනවා. නෑනේ. මහා කෝටි ගණන් ධනෙ හොරගම් කරලා දෙනවා. නෑ. බොරු කියන එක මහා තඩි විශාල ලෝකයක් පෙරලන බොරු කියලා දෙනවා නෑ. පුංචි බොරු. බාන්නකෝ අම්මයි තාත්තයි තරම් බොරු කියන කෙනෙක් කවුරුත් නෑ. බාන්න පුංචි කාලේ මං කියලා දෙන්නම්. ළමෙන්ද මොන තරම් බොරු කියනවද? අන්න පොතේ අන්න අදලා මේ යකා එනවා. ඔයා දන්නේ යකා ආවොත් එහෙම ආරි වෙඩ. ළමයා කියලා බලන්න යකා කොයිද කියලා. යකා ඉන්නවද? බලන්න. ඇයි මොකද බත් කවන්න? මේ බත් කවන්න තමයි කියන්නේ. නේද? ඉතින් ඊළඟට අන්න පොතේ හඳ මාමා අර හඳේ ඉන්නවා කියලා. ඔය හඳ හාවා ඉන්නවද? නෑ. දැන් ඒතකොට මේ කතෝලික අයගේ එහෙම කියන්නේ මොකද කියන්නේ මේ නත්තල් කාලේදී කියනවා නේද මොකද්ද? ඕන් නත්තල් සීයා ඇවදිලා ඔයාලට බලන්නකො හෙට උදේ ඔයාලගේ ඇඳේ ගෙනත් තියෙනවා. කවුද ගෙනත් තියෙන්නේ? අම්මයි තාත්තයි ගෙනත් තියෙනවා. ඊළඟට කියන්නේ මොකද්ද? ඉතින් බාන මේවා ඔක්කොම බොරුනේ. හැබැයි මේවා ප්‍රියෝ. මේවා ළමයිට තියෙන
ප්‍රයෝග. නැත්තම් මේ ළමයිට කිව්වොත් එහෙම පුතේ යකෙක් එනවා මේ ඔයා නටන්න එපා කියලා කිව්වේ එහෙම නැත්තම් මේ ළමයා නටන්නේ නැද්ද? මේ ළමයා තවත් නටනවානේ. අඬනවා වැඩිනේ. ඒවා ප්‍රයෝග අම්මේවා බොරු නෙවෙයි. ඒවා මොනවද? ඒවා ප්‍රයෝගයේ දරුවෝ හදා ගන්න කරන දේවල්. අපේ ජීවිතෙත් ඒ වගේ දේවල් තියෙනවා. අපේ ජීවිතේ හැම ජීවිතයක ඒ වගේ දේවල් තියෙනවා. ඒව නෙවෙයි බොරු කියන්නේ. බොරු කියන්නේ ඔයගොල්ලෝ හරිද දෙන්නම කෙට වෙන්න ඕන. දෙන්න විශ්වාස කරන්න ඕන. ලොකු අයකට තමයි හරියටම කියන්න පුළුවන් බොරුවක් කියන්නේ. අන්න එතන තමයි බොරු කියන එකේ බුදුහාමුදුරෝ දේශනා කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අපි හැබැයි මතක තියාගන්න වේලුවටවත් බොරුවක් කියන්න එපා කියලා කියන්නේ ඇයි? බොරු කියන්න පුරුදු වුණාම එයා ලොකු එකක් කරනවද නැද්ද? අනිවාර්යෙන්ම කරනවා. ලොකු පොඩි කියලා ભેදයක් එයාට දැනෙන්නේ නැහැ. ඒකනේ අම්මා තාත්තා මතක තියාගන්න. බොරු කියන මිනිහෙක් නම් අම්මේ තාත්තේ. එයාට ලෝකේ කරන්න බැරි දෙයක් ආයේ නැහැ. එයා හැම දෙයක්ම කරනවා. මතක තියාගන්න බොරු කාර්යය කියලා කියන්නේ මහා පව්කාරයෙක්. එයාට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට මකර කිව්වද? එතකොට මේ ඒ නිසා අපි හරි බුද්ධිමත් වෙලා මේ ජීවන ගමන හැම වෙලාවෙදිම මේ සෙනෙහමන්ත අම්මලා දැන් මෙතන කීප දෙනා ඉන්නේ. සංගීතයක් එහෙම තිබ්බනම් කොහොමද? හිතා ගන්න පුළුවන් වේද? සෙනග හිතා ගන්නත් බෑ. හොඳට මතක තියාගන්න මේ ගමන තනියෙන් හෝ යන්න. ගමන තනියෙන් තමයි යන්න පුළුවන්. මොකද මේක කවද මතක තියාගන්න තමන්ගේ ස්වාමි පුරුෂයාවත් එකතු කරගෙන යන්න බෑ. එයා ධර්මයේ දන්නේ නැත්තම්. තමන්ගේ දරුවෝ එකතු කරගෙන යන්න පුළුවන් ඒගොල්ලෝ ධර්මයේ දන්නේ නැත්තම්. නෑ. තමන් ගමන යන්න. දැන් ඔයගොල්ලෝ කිදන්නකෝ මහත්යයි මායි එහෙම නැත්නම් දරුවෝ ටිකයි මායි ඔක්කොම අපායේ යනවා. එතන ගිහිල්ලා වින්දනය කරනකොට කැමති වෙයිද? අනේ අපේ මතක් වෙයි මම කරගත්තේ ලොකුම මෝඩකම කියලා. දැන් බලන්නකෝ කොහේ හරි දැකලා තියෙනවද? ස්වාමියා මැරිච්ච වෙලාවකදී බිරිඳ මැරිලා තියෙනවද දැකලා තියෙනවද? ස්වාමියා මැරිච්චම හැබැයි ඉතින් තරුණ කාලේ නම් කොහමද? තරුණ කාලේ නම් කොහමද? තරුණ කාලේ කියනව නේද? දෙන්න මේකට ඔයා මැරෙනකොට මාත් මැරෙනවා. ඔයා කනකොට මමත් කන්නේ. නේ ඔහොම නේද කියන්නේ? එතකොට ඊළඟට ඔයා ගමන යනකොට මාත් යන්න ඕනේ. මෙහෙම නේද කියන්නේ තරුණ කාලේ. යනකොට සමහරට අතේ මෙහෙම එල්ලගෙනවත් යන්නේ. නැද්ද? දැකලා ඕන තරම් තියෙනවා. එල්ලගෙන යන්නේ හැබැයි. අර වයසට ගිහම එල්ලගෙන යනවද? අනේ අපේ ළඟින් එනකොට කියනවා එන්න එපා කියලා. නැද්ද? මේක තමයි ඇත්ත. ඒකින්ද අම්මේ තාත්තේ මේක හරි බොරුවක් මේ. මේ ලෝකෙ මේ ඔක්කොම මොනවදනේ තියෙන්නේ? මහා විශාල බොරු ගොඩක්. මේ බොරුව තුල ඉඳගෙන මිනිස්සුත් මොකද්ද කරන්නේ? ඒගොල්ලොත් බොරු කරනවා. නීතිඥවරු මොකද කරන්නේ? බොරුව තුල ඉඳලා ඒකත් බොරු කරලා අරක ඔප්පු කරන්න. මේ ඔක්කොම බොරු ලෝකයක්. මේක ඔක්කොම මායා ලෝකයකට මිනිස්සු අනුගත වෙලා ඒකට අහු වෙලා ඒකෙන් තමයි ගමන මේ යන්නේ. ඒකෙන් අන්තිමේදී ඔයගොල්ලෝ ගිහිල්ලා ජීවිතේම විනාශ කරගන්නවා. ඒක නිසා කවදාවත් මේ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. මේ දේවල් ඔක්කොම වැරදි. මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම ඔයගොල්ලන්ට මායාවක් වශයෙන් ඔළුවට මොකක් කරලා තියෙන්නේ? මායාවක් වශයෙන් ඔයගොල්ලන්ගේ ජීවිතේට මේ ඔක්කොම දාලා තියෙන්නේ. පෙනෙන දේවල් ඔයගොල්ලන්ට මේ අම්මලාට තාත්තලාට මේ සියල්ලම පෙනෙන්න සලස්වලා තියෙනවා. පෙනෙන්න සලස්වලයි මේ තියෙන්නේ. ඒක නිසා අම්මේ තාත්තේ අපි මේ වැඩසටහන් දිගෙන් දිගට යනකොට ඔයගොල්ලන්ට ඉතා වටිනා දෙයක් මම මේ වෙලාවේදී නැවත මතක් කරනවා. දැන් ඔයගොල්ලන්ගේ සිත මේ ධහමෙන් යුක්ත වෙලා මේ ගමන යනකොට හිත ගොඩාක්ම හොඳ තලයක හොඳ තත්වයක ඇති. පැහැදිලි නේද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ හිත කියන එක යහපත් තැනක. ඒ කියන්නේ දැන් සමහරට බැඳීම් එහෙම දැන් ටික ටික ඒවා මොකක් කරගෙන යන්න ඕනද? කඩාගෙන
යන්න ඕන. ඔහොම ගියපුවම ලොකු බැඳීමුත් ඔයගොල්ලන්ගේ මොකක් කරනවද? කැඩෙනවා. මේකෙදි තියෙනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. ඔන්න ඔය තුන අහක් වුණා කියලා කියන්නේ ඒ තුන අහක් වුණා කියලා කියන්නේ ඔයගොල්ලෝ මොනවා වුණාද? හයෙන් කියමු. සෝවාන් වුණා. මොකද්ද වෙන්නේ? සෝවාන් වුණා. හැබැයි හොඳට මතක තියාගන්න. සෝවාන් වුණාම අම්මි තාත්තේ හැබැයි මෙහෙමයි. මම දැන් අහනවා ආයතරයක්. දැන් ඔයගොල්ලෝ හරියටම විශ්වාස කරනවද? තමන්ට තමන් ඉන්නවා කියලා. හරියටම කියන්නේ කිසි බයක් නැතුව. ඈ? ඒක 100%ක් විශ්වාසද 110ද 15ද 20ද 100ද? පැහැදිලිද? ඉතින් දෙයියනේ. දැන් එතකොට තමන්ට තමන් නැහැ කියලා තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් අත්හරිනවා කියන එක ලේසිද අපහසුද? ලේසි. තමන්ට තමන් නැත්තම් ඉතින් ඉතින් අනුන් ඉන්නවයි නේද? දැන් මේ ඔයාම්මට ඔතන ඉන්නවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඉන්නේ නැහැ කියලා තියෙනවා මම කියලා කෙනෙකුත් එතකොට ඉන්නවද? ඉතින් නැහැනේ. ඉතින් අපි දෙන්න අතර යම් බන්ධනයක් ඇති කරගත්තට වැඩක් තියනවද? වැඩක් නැහැ. මොකද මමත් නැති වෙනවා ඔබත් නැති වෙනවා. හැබැයි ඕක බන්ධනේ ඇති කරගෙන මොකක් වෙනවද? අපි දුක් විඳිනවද නේද? අපි දුක් වෙනවා. ඉතින් ඇයි? ඒ කියන්නේ මමත් වෙනස් වෙනවා, අරයත් වෙනස් වෙනවා. වෙනස් වෙන දෙන්නේ එක වෙනවද? නැහැ. මෙන්න මේක තේරුම් ගත්තම අන්න ඒක තමයි අපි කඩන්න ඕන අම්මිට. මමත්වය ඒක තමයි කියන්නේ ආත්ම කියලා. මොකක්ද ඒකට කියන්නේ? ආත්මය. ආත්මය කියලා කියන්නේ ඕකට. ආත්මය කියලා කියන්නේ ඕකට. මමත්වය. මමත්වයේ කඩපු තැන ඒගොල්ලන්ට බැඳීම් මොනවද? බැඳීම් කැඩෙනවා. මම නැත්තම් ඕනද වෙන දේවල් අවශ්‍යද? අවශ්‍ය නැහැ. කිසිවක් වැඩක් නැහැ අපිට. එතකොට ඊළඟට මගේ කියලා කතා කරගත්තොත් ඒ ප්‍රායෝගික ලෝකෙ ඉතින් ඔය නිකන් පොඩ්ඩක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අද ගෙදර ගිහිල්ලා බැරි වෙලා මේ දුව හරි බෙදලා තිබ්බොත් එහෙම වෙන පිගන් වල බත් එහෙම කනකොට කොහොම මගේ පිගානේ කියලා අහන්න එපා. මට බෙදුවේ නැද්ද පුතේ? හැබැයි පිගන් හතරක් බෙදලා. පිගන් හතරක් බෙදලා හතර දෙනාට බෙදලා තියෙනවා. මගේ පිගානට බෙදුවේ නැද්ද? අන්න බලන්න. අර පිගානටත් මොකක් වෙලක් තියෙන්නේ? පිගානේ මගේ එක කියලා බැලලා. එහෙම වෙන්න එපා. මං තව දෙයක් කියනවා. මේවා හරියට කරන්න. මේවා කරොත් සැනසෙන්නේ කවුද? ඔබයි. පැහැදිලිද? මේවා කළොත් සැනසෙන්නේ ඔබයි. නිවන් දකින්නේ ඔබයි. ඒක නිසා මේ ඔයගොල්ලන්ට මේ යන මාර්ගයක් තමයි කියලා දෙන්නේ. ඒ නිසා මේ තව එකක්. දැන් උදේ ඔයගොල්ලෝ අම්මලාට මේ ඔක්කොම අම්මලානේ. මම අම්මලාට විශේෂ එකක් මේ කියන්නේ. මේ අම්මලා කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා. දරුවෝ ඇබෙදිලා උදව් කරයි කියලා. ඕක අද ඉඳන් කඩලා දාන්න. මට උදව් කළත් එකයි නැටත් එකයි. එතකොට උදව් කරපුවාම දුකද සතුටද? කිසි ප්‍රශ්නයක් නැහැ. නොකරොත් දුකද සතුටද? කිසි ප්‍රශ්නයක් නැහැ. උදව් කරොත් හොඳයි. උදව් නොකරොත් ඒකත් හොඳයි. ඉතින් දෙකම හොඳයි. ඉතින් දුකක් නැහැ. එතකොට දරුවට බනින්න ඕනද? නැහැ. දැන් අපේ අම්මලා මොකද කරන්නේ? අනේ මගේ පුතා ඇවිල්ලා මට උදව් කරයි. පොන්ජි තුවාලයක් හැදුවා තීරුණේ ගාම කෝල් කරලා පුතේ බලන්න මයි කකුල තුවාල නා. කාටද මේ කියන්නේ? අරයා එක්කෝ මේ ගොඩක් කොළඹක්වත් ඉන්නේ. ඒ ළමයට කතා කරලා කියන පුතේ බාන හරි වැඩේ මට මේ තුවාල උනා මේ කකුල පොඩ්ඩක් කැපුණා බෙහෙත් දාන්න ඉන්න. අර ළමයා අරගෙන එන්න පුළුවන්ද? එන්න පුළුවන්. ඉතින් බාන මහා අපරාධයක් නේ ළමයට කරන්නේ. ඉතින් ඕක ගිහිල්ලා අම්මම ගිහිල්ලා බෙහෙත් ටික දාගත්තොත් හොඳ නැද්ද? ඉතින් ඒකනේ වෙන්න ඕන. එතකොට අර ළමයා ආවේ නැත්තම් අනේ හැබැයි මම මෙච්චර මේ ළමයා පුංචි කාලේ නම් කොච්චර බාන්න අතපය කඩන්න නැතුව හදලා මේ විදියට උගන්නලා කණ්ඩ බොණ්ඩ මෙච්චරකට දීලා මේ අත ධානය කල්පනා කරන්නේ මෙහෙම කල්පනා කර කඳුළු වැක් කරලා මෙහෙම ඇයි දුක වැඩි කමට අන්තිමේදී තුවාලේ ලේ ගිහිල්ලා ඒ අම්ම මොකක් කළාද
තුවාලේ ලේ ගිහලා ඒ අම්මා එතනම මැරිලා. මැරිලා ගියම ගා මොකක් වෙනවද? අර ළමයාට වැහෙනවා කවුරු වෙලාද? භූතෙක් වෙලා වැහෙනවා. මතක තියාගන්න මෙව වෙනවාමයි. අන්තිමේදී අර ළමයා වැහිච්ච ළමයා ඊළඟට දේවාල ගානේ ගිහිල්ලා කපු මහත්තුරු ගෙනලා ලක්ෂ ගාණක් මේවා කරලා පන්දන් අරගෙන තලලා කුප්පියක් කරගෙන කුප්පිය ඇතුළට දාලා මෝදෙන් මැදට ගිහින් දාලා. කවුද මේ ගිහින් දාන්නේ? අම්මා. පැහැදිලි මම කියන එක? මේක මහා පුදුම ගමනක්. පුදුම සංසාරයක්. මේක මහා පුදුම සංසාරයක්. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. ඒ නිසා අම්මේ තාත්තේ මේ දේවල් අපි හැම වෙලාවෙද බලාපොරොත්තු නැති කරගන්න. මට කරත් එකයි නොකරත් එකයි. දැන් ගෙදර යනකොට දැන් කවුරුද දරුවෝ ඉන්නවනම් උයලා එහෙම ඉන්නත් දන්නේ මෙතන අම්මලා. තියනවද? ඔව් මම දැන් යනකොට දැන් ඉතින් සිල් අරගෙන එහෙම ඔය පෙලක් තැන් වල අපි දැකලා තියෙන අම්මලා සිල් ගන්න යන්නේ මේ මොනවද දන්නේ? අම්මලා දන්නේ නේද? සිල් ගන්න කියලා විවේකී ගන්න. එහෙම යන තැන තියෙනවා. අපි දන්නවා. එතකොට විවේකී අරගෙන ගෙදර යනකොට කවුද ඊළඟ බලනවා දැන් පුතා ඉතින් ඔයලා tie මට හරි ෂෝක් එකට ගිහලා තියෙන ටික පොඩ්ඩක් ඇඟ එහෙම හොදාගෙන නේද? ඉතින් තවත් පොඩ්ඩක් විවේක ගන්න බත් ටිකත් ඒ බෙදලා දෙන්න කයි කන්නගෙන දෙයි කියලා බලාපොරොත්තු යනවා. හැබැයි ගිහලා දැන් අද ඉඳන් එහෙම යන්න එපා. අද ඉඳන් එහෙම යන්න එපා. ඔයලා තිබ්බොත් හොඳයි. කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඔයලා තියෙනවනේ. එහෙනම් බෙදාගත්ත කෑවා. ඔයලා නැද්ද? කමන්නේ. ඉතින් මේ මොනවද කියන්නේ හාල් ටිකක් තිබ්බා නේද? ඔය තියෙන හාල් කැට දෙක තුනක් කොහොමද කියලා තියෙනවනේ. දෙක තුනක් තිබ්බා. ඔය මෑගක සාය සම්බෝලයක් අදාගත්ත කෑවා. පැහැදිලි. ඒතකොට වේදනාවක් තියෙනවද? දුකක් තියෙනවද? නැහැ. මේ දුක හදන දුක අඩු කරන 아무තු පිළිවෙලක් තියෙනවා අම්මේ. මේ පිළිවෙල අපේ කට්ටිය අතරින් මේක හරි පුංචි දේවල්. ඔය පුංචි දේවල් වලින් අපි මොකක් කළා තියෙන්නේ? ඒවා අහක් කරගෙන තියෙන බලාපොරොත්තු වැඩි වෙන්න මොකක් කරනවද? දුක් වෙනවා වැඩි. ස්වාමි පුරුෂයා ගැන අපි ගමු, බිරිඳ ගැන ගමු, අරවම ගෙනත් දෙයි. මාල ගෙනත් දෙයි. මට කන්න බොන්න ගෙනත් දෙයි. ඇඳුම් පැළඳුම් ගෙනත් දෙයි. මෙහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අනේ ඉතින් ඔබ මට ගෙනත් දෙයි. හැබැයි ඉතින් එකක්වත් ගෙනත් දෙන්නේ නැහැ. එතකොට මොකද කියන්නේ? මේ අකා වගේ මිනිස්සෙක් අනේ අපේ මේකත් එක්ක ආපු එකදී මට තියෙන ලොකුම ගැටලුව. නොයා හිටියනම් මට ඒ දවස්වල මෙහෙම ඔහොම කියනවා මම දන්න අම්මලා තින්න පෙලක් අම්මලා. නොයා හිටියනම් අනේ අපේ මම හිතුවේ නෑ හාමුදුරනේ මේ මිනිස්සයා මෙහෙම ඇති කියලා. මම හිතුවේ මේ හොඳයි කියලා බලානකොට ආපුවාමනේ තේරෙන්නේ. ඇයි අර කාලේ ඉව තේරුම් ගන්න මනසක් සහ ඊළඟට අවබෝධයක් තිබ්බද? තිබුණේ නැහැ. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මතක තියාගන්න. මොන දෙයකදී හරි අනිවාර්යයෙන්ම බැනුම් බලිනකොට හරි ඉන්නේ හැබැයි මම ආවනේ මේ මිනිස්සුත් එක්ක. ඔයගොල්ලන්ගේ ජීවිතේම ඔයගොල්ලෝ අහගන්න මම කියන දේ නැද්ද කියලා. ඔයගොල්ලෝම තීරණය කරගන්න. ඒ වෙන්නේ ඇයි? අවබෝධ නැතිකමෙන් අපි ඒක තේරුම් ගන්නෑ. අන්න එතකොට ඒ උනේ ඇයි? එතකොට බලාපොරොත්තුවක් තියාගෙන හිටියානේ. මට ගෙනත් දෙයි කියලා. කිසි දෙයක බලාපොරොත්තු අහක් කරගන්න. බලාපොරොත්තු තමයි අම්මේ තාත්තේ අපි මොකක් කරන්නේද? අපි විඳවන්නේ. අපිට විඳවන්න අපිට යමක් සලස්වලා දෙන්නේ මොනවද? බලාපොරොත්තු. දැන් දරුවෙක් ඉන්නවා දරුවා හොඳට ඉගෙන ගන්නයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ අරමුණක් තියාගෙන කියන්නේ බලාපොරොත්තු කියලා කියන්නේ ළමයාට උගන්වන්න. ડોක්ටර් කෙනෙක් වෙයි, ඉංජිනේරුවෙක් වෙයි කියලාමයි බලාපොරොත්තු තියෙන්නේ. හැබැයි මේ ළමයා වෙන්නේ කවුද? චිත්‍රශිල්පියෙක්. හැබැයි ඉතින් ડોක්ටර් හොයන්නෙත් මොනවද? මුදල්. චිත්‍රශිල්පියත් හොයන්නේ මොනවද? ඉතින් දෙකම එකයි නම් ප්‍රශ්නයක් නැහැ. දෙකම එකයි නම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔච්චරනේ ජීවත් වෙන්නේ ඔය ඔක්කොම ඕන. අපි මේ දෙමව්පියන්ගේ මෙව්වා ඔක්කොම ඇයි ડોක්ටර් කියන එක සහ ප්‍රොක්ටර් කියන එක ඔළුවට කාවද්දගෙන ඉන්නවා. ඒක කාවද්දගෙන ඉන්නවා. අන්න එහෙම වෙන්න එපා. ඒ බලාපොරොත්තු ඇති කරගත්තොත් ඔයගොල්ලන්ට මොකක් වෙනවද? දුක් වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දුක් වෙනවා. ඒක නිසා ඒ දුක් වෙන එක නතර කරන්න එක දෙයක් කඩන්න අද ඉඳන් මොකද්ද? බලාපොරොත්තු
නැති කරගන්න. කවුරු හරි මොනවා හරි කිව්ව අහන ප්‍රශ්නයක් නැහැ. ඒ බලාපොරොත්තු තව එකක් මම කියන්නම්. අම්මේ තාත්තේ බලාපොරොත්තුවක් තියාගත්ත අපි දැන් හිතන්නකො ගමනක් යනකොට දැන් හිතන්න ඕගොල්ලන්ට ගෙදර දැන් හිතා පොඩ්ඩෙන් ගෙදර යනවා. හිතන්නේ එකයි. මොකද්ද හිතන්නේ? ගෙදර යනවා විතරයි. එතකොට ඕගොල්ලෝ හරියට හරි පිළිවෙලට ගෙදර යනවා. දැන් ඕගොල්ලෝ ඉස්සර යනකොට ගෙදර යනවා කියකම කඩේට යනවා. එතකොට තව කොහෙද කාත් එක්ක කතා කර ඉන්නවා. බාන්න අපි ගමන යනකොට වැඩ කීයක් තියෙනවද? වැඩ ගොඩක් ඔළුවේ දාගෙන යන්නේ. ධර්මයට යුක්ත වෙච්ච එක්කන අරමුණකට තිබ්බොත් එමේ ඒ අරමුණට හරියට යනවා. හැබැයි එතන ඉහාට හිතන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ. දැන් මෙතන ඉන්න අය ඇති. ගෙදර දැන් මෙතන ඉඳන්ම හිතනවා ඇති. ගෙදර ගියා දැන් ඔයගොල්ලෝ හිතනවා ගෙදර ගිහලා මට ගෙදර යන්න ඕන. රෙදි හොදන්න ඕන. උයන්න ඕන. බෙදන්න ඕන. කාමරය අතු ගන්න ඕන. දැන් මේ ඔක්කොම ඔළුවේ තියෙනවද නැද්ද? ඔව් සමහරට අන්න බෝධි අපි දැන් ගිහිල්ලා ගෙදර කියලා බෝධි පූජාවට එන්න ඕන කියලා තාම දැන් බලන්න බෝධි පූජාවට එන්න ඕන කියලා හිතන්නේ කොයි වෙලාවෙද? මේ වෙලාවේ බණ ධර්මයේ දේශනා කරන වෙලාවේ. එතකොට දැන් කොච්චර දුර ගිහිල්ලා තියෙනවද? අර අම්මා කියපේකට උත්තර දෙන්නේ නැහැ. මොකක්ද හිතලා තියෙන්නේ? ගෙදර යන්න ඕන. දැන් බලන්න මේ වෙලාවේදී හිත හිතලා තියෙන මොනවද? ගෙදර යන්න ඕන, නාන්න ඕන, බෝධි පූජාවට එන්න ඕන කියලා. එතකොට මේ ධර්මයේ අහගෙනද ඉඳලා තියෙන්නේ? උත්තර දෙන්න. අහගෙන හිටියනම් අරක ඔළුවේ මතක් වෙයිද? අන්න බලාපොරොත්තු නැති වුණාම ජීවත් වෙන්න බෑ කියලා කියනකොට මොකද වෙන්නේ දන්නවද? එතකොට මොකද වෙන්නේ? බලාපොරොත්තු කියන එක දැන් අපි හිතන්නකෝ ඒක හොඳ බලාපොරොත්තු බෝධි පූජාවට එන එක හොඳයි. හැබැයි මිනිස්සුගේ ওই බලාපොරොත්තු විතර තියෙන්නේ. ගොඩක් වෙනස් බලාපොරොත්තු ගොඩාක් දේවල් හිතේ තියාගෙන ඉන්නවා. හිතේ තියාන හිටපුවාම ඒ බලාපොරොත්තු වලින් අපි බලාපොරොත්තු ඉටු කරගන්න යනකොට ඒක බලාපොරොත්තු ඉටුුන් නැත්තම් දුක් වෙන්නේ ඔබද මමද? කවුද දුක් වෙන්නේ? තමන්. එතකොට දුක් වෙන්න එතකොට අපි කියවම මේකෙන් බලාපොරොත්තු ඉවත් කරගන්න කියලා. ඒ බලාපොරොත්තු ඉවත් කරගත්තේ නැතුනම දුක් වීම තුලින් මිය පරලෝ ගියපුවාම අදාළ ගමන තමන්ට සකස් වුණාම ඒකෙන් විඳවන්නේ ඔබද මමද? පැහැදිලි නේද? අන්න ඒකයි අම්මේ තාත්තේ මේ සංසාර ගමන තුළ අපි මේ ගොඩාක් බලාපොරොත්තු දැන් හිතන්න බලාපොරොත්තු තියාගත්තේවා ඔක්කොම හරි ගිහිල්ලා තියෙනවා. තියනවද? හරි ගිහිල්ලත් නැහැ. ඒව හරි ගිහිල්ලා නැහැ. පෙලක්කව හරි ගිහිල්ලා එකක් දෙකක් තියෙන්න පුළුවන්. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. සිතුදේ නොමවේ නොසිතෝ දෙයක් වේ ලොව දම් කරගෙන. අන්න ඒකයි අපේ මිනිස්සු ගොඩාක් මේ දුකටපත් වෙන්නේ මොකක් නිසාද? ඔන්න ඔය බලාපොරොත්තු අපේ මනසවල ගොඩාක් තියාගත්තා. මම කියන්නේ ගොඩක් තියාගන්න එපා එක වෙලාවක් තුලදී. දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තුවක් දැන් අපිට ගෙදර යනවා එකක් නේද? හැබැයි ගෙදර ගියපුවාම එතනින් පස්සේ කරන දේ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ. ඔව් අපි හිතන්නකොට නෑම හිතන්න. නා පිරිසුදු වෙනවා. ආපහු වෙනවා. පැහැදිලි නේද? එතකොට එකම රේඛාවක ගියපු දෙයක් තියෙන්නේ. හැබැයි ඕගොල්ලන්ගේ පෙලක් අයගේ බලාපොරොත්තු තියෙන්නේ කොහොමද? පොඩ්ඩියක්. හරියට කියලා පොකුරක් වගේ. නැද්ද එහෙම? පොකුරක් වගේ බලාපොරොත්තු තියෙනවා. ඒ පොකුර බලාපොරොත්තු ඔළුවේ තියාගත්තම ඕගොල්ලෝ වේදනාව විඳිනවද නැද්ද? ඇයි ඉතින් මේක තියාගන්නම ඕගොල්ලන්ට අමාරුද නැද්ද? අමාරුයි. අන්න ඒව කඩලා දාන්න. ධර්මයේ දන්න කෙනෙකුගේ තුල තියෙන්නේ එකින් එක තමයි ගමන යන්නේ. උදාහරණයක් කියන්න. කොළඹ ගිහිල්ලා ඔයගොල්ලන්ට රෙද්දක් ගේන්න ඕන නම් ඉස්සරවම ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? හයියෙන් කියන්න. අන්න එච්චරයි. ඉස්සරවම ඔයගොල්ලෝ කොළඹ යන්නේ. ඊළඟට තමයි ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? රෙදි ගන්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ දැන් කරන්නේ මොකද්ද? ගෙදර ඉඳන් කොළඹ ගිහිල්ලා රෙදිත් අරගෙන සැම්පුත් අරගෙන මේ ගෙදරත් ඇවිදින්න ඇඳලත් බලලා ගමනකුත් ගිහිල්ලා මනමාලේ මේ මගුල් ගෙදරකත් ගිහිල්ලා අනේ මම ඉන්න හැටි ෂෝක් නේ. කවුරු හරි කියනවා ඔය රෙද්දන හරි නෑ.
ඈ ඔද එහෙමත් හිතනවා. එතකොට ඊළඟට කියනවා ඇයි ඉතින් එයත් එක එයත් එක ඇයි ඔය එහෙම කිව්වේ? මොකද එහෙම කියන්න ඕනේ නැහැ. මේ ළඟ එක්කනකොට ඊළඟට හිත යනවා. හිත ගිහලා ළඟ කවුරු හිටියත් මේ එහෙම කියන්නේ ඉන්න පාරද ගහනවා මේකෙන් කියලා මෙහෙම කළා මේවයි ගත්ත ගැහුවා. ගහලා දෙන්නේ කාටද? ළමයාට. ගහලා දෙන්නේ කාටද? ළමයාට. දැන් බැහැදින්ද මම කියන්නේ? අන්න ඒව කඩලා දාගන්න. ඒව කඩලා දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ නිවන කරා යන්න හරිය ලේසි. බැඳීම් කඩන්න. බැඳීම් ඔක්කොම එකින් එක කඩන්න. අත්තරීම කරන දේ එක දිගට අත්තරන දේවල් දිගට කරගෙන යන්න. ඒකෙන් තමයි ඔයගොල්ලන්ගේ සැනසීම ළඟා වෙන්නේ. මෙතනින් තොර අම්මේ තාත්තේ කිසිම සැනසීමක් ඔයගොල්ලන්ට ගන්න තැනකුත් නැහැ. ගන්න විදිහකුත් නැහැ. මම මේක ඕගොල්ලන්ට පියවරෙන් පියවර කියලා දෙනවා. හැබැයි එක දෙයක් මට කියන්න ඕන. මේ අම්මලා මෙහෙම හැමදාම ඒ පොයට මම හිටියොත් අපි ස්වාමීන් වහන්සේ මතක් කළයි කියලා දෙයි. දැන් ආය අර මුල් දේවල් ආය කියන්නේ නැහැ. පැහැදිලිද? ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ටික හරියට කරා කියලා කියන්නේ ගමන කොතනද ඉන්නේ? ආරම්භ කරලා. පැහැදිලිද? ආරම්භ කරලායි තියෙන්නේ. තව තියෙනවා ඉදිරියේදී ඔයගොල්ලන්ට භාවනා වැඩසටහනකුත් කරනවා. පැහැදිලි නේද? භාවනා වැඩසටහනක් මතක තියාගන්න මේක තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ ක්‍රම දෙකයි තියෙන්නේ. දෙකයි නිවන් දකින්න පෙලක් අයට භාවනා කරන්න ඕන. ඒ කියන්නේ ඔය කොහේ හරි කැලේකට ගිහලා භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ හිතනේ දියුණු කරන්න. තව ක්‍රමයක් තියෙනවා. මම උදාහරණයක් අහන්නම්කෝ. අඟුලිමාල මහරහතන් වහන්සේ භාවනා කළාද? ඈ? ප්‍රායෝගික ඔප්පු කරන්න යන්නේ නැත. සෝපාක හාමුදුරුව භාවනා කළාද? රාහුල මහරහතන් වහන්සේ භාවනා කළාද? ඈ? කියන්නේ ඔයගොල්ලෝ දන්නවද? දන්නේ මේ අහන්නේ. නැහැ නේද? දැන් පැහැදිලිද? එතකොට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා භාවනා කරාද? නැහැ. බලන්න පුංචි පද 2යි 3යි අහන්නේ මොනවද වෙන්නේ ඒගොල්ලන්ට? අවබෝධය වෙනවා. ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? අවබෝධය. ඒ අවබෝධය අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න. මේ කියන දේ හරියට අවබෝධ වුණොත් ඔබ තරම් පුණ්‍යවන්තෙක් ආය ඔබට දෙවෙනි වෙන්නේ කවුද? ඔබ දෙවෙනි වෙන්නේ එක්කනාටයි. කාටද? ඔබ සෝවාන් වුණොත් සකෘදාගාමීනි එක්කනාට විතරයි දෙවෙනි. ඒ කියන්නේ රජ්ජුරුවන්ටත් පළවෙනිද නැද්ද? රජ්ජුරුවන්ටත් පළවෙනි. මතක තියාගන්න. ඔය රජ්ජුරුවරු සෝවාන් වෙච්ච ඉන්නේ. ඒ හොඳට තේරුම් ගන්න ඕන. ඔය ගොල්ලන්ට තරම් පිං ඉතින් මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනෙකුට දානයක් දුන්නොත් අනන්තයි අප්‍රමාණයි. දැන් බල්ලන්ට කපුටන්ට දාන දුන්නම කල්ප කීයක් තියෙනවා කියලාද කියන්නේ? ආත්ම 100ක් තියෙනවා කියනවා. ඒ පින ආත්ම 100ක්. එතකොට ඉතින් දහම් දන්න එක සිල්පදයක් ආරක්ෂා කරන කෙනෙකුට කල්ප ගාණක්. එතකොට එහෙනම් සෝවාන් කරනකොට කොහොමද? අනන්තයි. පැහැදිලිද? අනන්තයි. ඒක නිසා අම්මලා තාත්තලා ওই දන් දෙනකොට මම හිතන්නේ මේ හොඳ හරි බුද්ධිමත් වෙන්න මේ දෙක ආය කවදාවත් කරන්න එපා. මේ ඕගොල්ලන්ට සෙනෙහසෙන් මේ කියන්නේ. දන් දෙනකොට අම්මේ තාත්තේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පුතේ මේ මම ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? සල්ලි. ඔයගොල්ලන්ට ගොඩක් තියෙන සල්ලි බැංකුවකට දානකොට පොලි වැඩියෙන් තියෙන එකටද දාන්නේ? පොලි අඩුවෙන් තියෙන එකටද දාන්නේ? ඔක්කොමලම කියමු. වැඩියෙන් තියෙන එකට දාන කවුරු හරි දානවද අඩුවෙන් තියෙන එකකට? කිසි දවසක දායිද? කවදාවත් දාන්නේ නැහැ. එහෙනම් අම්මේ තාත්තේ වැඩියෙන්ම පිං සහ කුසල් ලැබෙන්නේ කාටද දන් දුන්නොත්? බුද්ධ ප්‍රමුඛ මහා සගරුවරට දෙන්න දාන ඔක්කොම එතෙන්ට දෙන්න අම්මේ ඔයගොල්ලන්ට මහා කුසල්. ඒක අනන්තයි අප්‍රමාණයි.
ඔයගොල්ලෝ මෙහෙම හිතනවා. ඔය ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ අර කරන්න යන කෙනාගේට මෙහෙන් ප්‍රහාරයක් ගහනවා. ඔయిత වඩා මේක හොඳයි කියලා. මොකක්ද ඒකෙන් දකින්නේ මෙන්න මේක. මම ඒකත් කියන්න ඕන. දැන් අනාථ දරුවෝ හැම ඉන්නවනේ. අනාථ මඩම් වලට එහෙම. මහලු මඩම් වලට අනාථ මඩම් වලට ගිහිල්ලා මොකද කරන්නේ? ඔය ඉතින් ආම්දුරන්ට නයි දානේ හම්බෙනවනේ ඕන තරම්. නේද? ආම්දුරන්ට ඕන තරම් දානේ හම්බෙනවනේ. එතකොට ඔය බුදුහාමරන්ට ඕන තරම් සාංගික දානේ ඕන තරම් තියෙනවා. ඔය ඔහොම දෙන්න ඕනේ යන්න අර ගිහිල්ලා අර බලන්න අසරණ ළමයි කණ්ඩත් නැද්ද බොණ්ඩත් නැහැ. ඒ ළමයිට ගිහිල්ලා දෙන්න. මෙහෙම කියලා අරක මොකක් කරනවද? අර මහා කුසලයට යන්න තිබ්බ තැන මෙයා මොකක් කරනවද? වහලා දානවා. මතක තියාගන්න මහා පව්කාරය. ඒ තරම් අය තරම් අම්මේ තාත්තේ ඔබත් අතෙන්ට මොකක් කරගන්නද යන්නේ? අර වලටම දාගන්න යන්නේ. කිසි වෙලාවකදී දේවල් කරන්න එපා. මේ බුදුහාමුදුරුවෝ තරම් දැන් ඔබ මේ මෙතන මේ ඉඳගෙන ඉන්නේ මොනවා ගැන අහන්නද? ඉතින් දැන් ඔතන ඔච්චර විශ්වාස කරලා. දැන් ඔයගොල්ලෝ මෙතනින් ආවේ බුදුහාමුදුරුවන්ගේ සනසීම හොයාගන්න නේද? දැන් මේ ඔක්කොම මේ යන්නෙත් ඕක හොයාගෙන නේද? ඒ සනසීමේ උපරිමත් ඕක නේද? ඉතින් ඒක එච්චරකට දැනගෙන ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද? ඈ? හොඳයි. අන්න ඒක තමයි කියන්නේ. ඒක තමයි ඒ ගියේ නැති එක හොඳයි. පැහැදිලිද? හොඳයි. ඒක තමයි මම කියන්නේ පෙලක් අයගේ අම්මේ තාත්තේ මෙහෙම තියෙනවා. ඒක තියෙනවා. හැබැයි මම එක දෙයක් කියනවා. ඔන්න ඒකත් උඩට අහගන්න. දන් දෙන්න ඕන නම් ඒගොල්ලන්ට කාටද? මහලු මඩම් වලට ඉන්න. මතක තියාගන්න මහලු මඩම් වලට යන්න හේතුවක් තියෙනවා. ඈ? අර පොන්චි ළමයා මැරෙන්න හේතුවක් තිබ්බද නැද්ද? පෙරකල අකුසල් තියෙනවා. එතකොට ළමයි ඔය මහලු මඩනේ අම්මලා තාත්තලා නැතුව අසරණ වෙන්න හේතුවක් තියෙනවද නැද්ද? හේතුවක් තියෙනවා අම්මේ. ඒගොල්ලෝ කරපො මොකද්ද? අකුසලයක්. ඉතින් අකුසල් මිනිස්සුන්ට නැත අපි ගිහිල්ලා මේවා දෙන්නේ. තව මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට අකුසල් මෙවුවා මිත්‍යා විශ්වාස අනිවාර්යයෙන්ම කඩා ගන්න. ඔයගොල්ලෝ අපරාධි තියෙන වගේ මොකද කරගන්නේ? මහන්සි වෙලා කරගන්නෙත් මොනවද? මහන්සි වෙලා කරගන්නෙත් අකුසල. දන්නේ නැති කම. හැබැයි මම එක දෙයක් කියනවා. අම්මේ තාත්තේ දානයක් දෙනකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට කොහේ හෝ වේවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට දන් දීලා ඉවරලා අනික් අයට දෙන්න ඕන නම් දෙන්න. එතකොට දෙකයි. අර පිනුත් තියෙනවා මේකත් නෑ. හැබැයි ඉතින් අච්චර කුසලයක් කරගෙන ඉඳලා ඔය මේ පුංචි ඒව අපිට වැඩක් තියෙද? වැඩක් වෙන්නේ නැහැ. ඒකත් කරන එක හොඳයි. අහිංසක හින්දා අපි කරනවා කරුණාව හින්දා. පැහැදිලි නේද? ඉතින් ඒක කරාට කමක් නැහැ. ඒක නිසා දන් දෙන හැම වාරයක් පාසා ඔයගොල්ලෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනටම දන් දෙන්න. ඒක තමයි ඕගොල්ලන්ට කරගන්න තියෙන උතුම්ම කුසලය. ඒක තමයි උතුම්ම කුසලය. බලන්නකෝ හාමුදුරුවන්ට දෙනකොට ඕගොල්ලෝ ඕන දෙයක් දෙනව නේද? ඒ කියන්නේ කිසි ලෝභකමක් එමෙ ඇති වෙන්නේ නැතුව දෙනවනේ. හැබැයි අහිඟන්නේකට දෙනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් හරි හිතෙනව නේද ටිකක්? ඒ හිතෙන්නේ ඇයි? ඒක තමයි කියන්නේ බුද්ධ පුත්‍ර. හොඳට මතක තියාගන්න. අම්මලා අහලා තියෙන නේද අර 4 දෙනෙක් ඉන්නවා නයි පැටිය, හාමුදුරුව පුංචි හාමුදුරුව ඊළඟට තව කවුද? රාජ කුමාරයා. ඊට අනිත ගින්දර. මේවා පොඩි කියලා හිතන්ට එපා. මේවා ඔක්කොම පිච්චෙන ඒවා. මොනවද ආයෙත් අම්මේ කියමු? නයි පැටියා. ඊළඟට පොඩි හාමුදුරුවෝ. ඊළඟට රාජ කුමාරයා. ඊළඟට ගින්දර. පොඩි ගින්දර චුට්ට. බලන්න ඔය ගින්දර චුට්ටි වුණාට මෙහෙම කරලා දැම්මොත් මොකක් වෙයිද? මුළු පළාතම ඇවිල්ලා රාජ කුමාරයා ලොකු වුණා මොකද වෙන්නේ? රජ්ජුරු කෙනෙක්. නයි පැටියා පොඩි වුණා කියලා ගැහුවොත් මොකක් කරනවද? මැරෙනවා. පොඩි හාමුදුරුවෝ රහත් වෙලා හිටියොත් මොකක් වෙයිද? සීලේ තිබ්බොත් මොකක් වෙයිද? අපිට දකිනකොට කියන්න පුළුවන්ද මෙයාගේ සිල් තියෙනවද නැද්ද කියලා? කිසි වෙලාවක කරන්න බෑ. ඒක නිසා අම්මේ තාත්තේ අර හාමුදුරුවෝ කිව්වා නේද මොකද්ද මේ උදේ මං හිතන්නේ අර මේ රහත් මෙහෙණින් වහන්සේගේ
කතාව කියලා දුන්නද අම්මලාට? අම්බපාලේ මහරහත් මෙහෙණියගේ කතාව කියලා දෙන්න ඇති. එතන මේ අර එක මෙහෙණින් වහන්සේනමක් මේ කාර්ලක් කෙල ගහලා තියෙනවා. කිව නේද? පැහැදිලි නේද? ආන් දැක්කද? ඒකේ අකුසලේ කොච්චරද? ඒ නිසා අම්මේ තාත්තේ හරි බුද්ධිමත් වෙන්න ජීවිතේ ගත කරන තුරදී හරියට බුද්ධිමත් වෙන්න බුද්ධිමත් වෙලා ඔයගොල්ලෝ ගමන යන්න මේක හරියට මේ මම කියන්නේ පාලමක යන ගමනක් කියලා නෙවෙයි මේක කම්බියක යන ගමනක් මට කියන්න පුළුවන් ඉන්නේ එච්චරයි එහා පැත්තේ ගඟෙන් එහා පැත්තට එන්න තියෙන කම්බිය යන්න පුළුවන්ද යන්න බෑනේ කොච්චර අමාරුද හැබැයි යන්නත් වෙනවා කම්බියෙන් යන ගමනක් කියලා හිතේ තියාන වැඩ කරන්න පැහැදිලි නේද අන්න එච්චරයි ඉතින් මම මේ පිළිබඳව ඔයගොල්ලන්ට මේ දේශන ඉතාමත්ම සෙනෙහසින් ඉතාමත්ම කරුණාවෙන් ඔයගොල්ලෝ මට 10 දිනක් හිටියත් ඇති පැහැදිලිද කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්ගේ තව ඔයගොල්ලෝ කරන ලොකු කුසලයක් තමයි මේ අම්මලා තාත්තලා තව ඉන්න අය එකතු කරගෙන එන්න එකතු කරගෙන ආපුවාම ලබන අපි පොයේදී අපි හිටියොත් අපි සාකච්ඡා කරමු එතනින් එහාට මේ සෝවාන් සකෘදාගාම දැන් අම්මලාට පැහැදිලිනේ මම කියන එක දැන් නැහැ කියන එක මට මං හරි ආසයි නැවතතාවක් අහන්න මම කියලා කෙනෙක් ඉන්නවද? ඒක පැහැදිලිවම තේරුම් ගත්තද? 100%ක්ම නැහැ කියලා තේරුම් ගත්තද? හරි. ඔයගොල්ලෝ ගොඩාක් සාර්ථකයි. ඕක නැති වුණා කියලා කියන්නේ ඕගොල්ලන්ට නැති වෙනවා එක දෙයක් මොකක්ද? සක්කාය දිට්ඨිය ඉවරයි. ඊළඟට විචිකිච්ඡා කියලා අම්මේ තාත්තේ විචිකිච්ඡාව කියලා කියන්නේ මොකක්ද? චුට්ටක් මට කියමු. විචිකිච්ඡාව කියන්නේ සැකේ. සැකේ කියලා කියන්නේ මොනවා ගැන සැකේද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. බොහොම හොඳයි. හරියටම කිව්වා. බුද්ධ ආදී 8 තැන්නේ. ඒ කියන්නේ ඕකේ එකක් ගන්නකො. බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයක් තියෙනවද? ඔයගොල්ලන් තියෙනවද? කිසිම සැකයක් තියෙනවද? එච්චරයි. එහෙනම් බුදුහාමුදුරුවෝ පිළිබඳ කිසි සැකයක් නැත්තම් අපිට යන්න තියෙන ගමන මොකක්ද? උන්වහන්සේ කරපෝ මාර්ගයමයි. වෙන දෙයක් නැහැනේ. එහෙනම් එතනදී හරි සීලබ්බත පරාමාස කියලා කියන්නේ වෙන වෘත ඔයගොල්ලෝ වෙන වෘත වලට යන්න කැමතිද? වෙන වෘත පිළිගන්නවද? පිළිගැනීමක් තියෙනවද? නැහැ. මේක කඩලා දාන්න. මේක කැඩුනා ඔයගොල්ලෝ කොතෙන්ද ගියපුවාමද? සෝවන් වුණා. හැබැයි මතක තියාගන්න කිරි දෝපු ගමම්ම හොඳයි යමි. කිරි දෝපු ගාම මිදෙනවද? මිදෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව හොඳ අවධානයෙන් යුතුව ජීවන ගමන යන්නට කියලා මේ හැම අම්මා කෙනෙකුටම ඉතාමත්ම සෙනෙහසින් මම මතක් කරමින් ඔබේ ගමනට ඔබ හැම වෙලාවෙදිම මහන්සි වෙලා මේ ගමන ඉදිරියටම යන්න ඔයගොල්ලෝ කණ්ඩායම් වෙන්න පුළුවන්. හරි වටිනවා. මට මේකේ මම දැක්ක අම්මලා කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ මේ ගමන හරි බොහොම සීරුවෙන් හරි උවමනාවෙන් යන අම්මලා. මේ ධහමට යුක්ත වෙන්න යන අම්මලා. ඒ නිසා ඒ අම්මලාට මේ ගමන ඉක්මනින්ම මේ ගමන ගිහිල්ලා නිවිසනසෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, ඒ වගේම ධර්ම අවබෝධය ඔබේ ජීවිතයන් තුළට ලැබේවා කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම. හොඳයි මේ අම්මලාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මයි. මොකක් හරි තිබ්බොත් ලබන පොය දවසේ නේද? හා පිනයි කුසලයි ගැන අපි කතා කරමු. අනිවාර්යෙන් මම ඒක කියලා දෙන්න. ඒක මම කියලා දෙන්නම්. මේ කීයද වෙලාව? 4:00යි. එතකොට මේ ඔයගොල්ලන්ට මොනවා හරි තා ප්‍රශ්න දෙයක් තියෙනවා නම් දෙයක් යන්න ඕන නේද? එතකොට මේ සීල් සමාදාන මේ පන්සල් දීලා ඒක මම කරන්න නේද? හොඳයි. එහෙනම් ඔය ටික ජීවිතේට අරගෙන එහෙනම් මේ අද දවසේ උදේ ඉඳලම ඒ වගේම මේ වෙනතුරු මේ සෙනෙහවන්ත අම්මලා කවුරුත් එක්කලා
ජීවිතයට එකතු කරගත්ත මේ උතුම් පින් නැවතත් හේතු වාසනා වේවා. නිවන් දකින්නට මේ සියලුම කුසල් හේතු වාසනා වේවා කියන පැතුමත් ඇති කරගෙන සීල සමාදාන සීල පවාරණය කිරීම සඳහා පුංචි ළමයිලු එහෙනම් සූදානම් වෙන්න දැන්. සූදානම් වෙන්න ඔක්කොමලා. එහෙනම් කවුරුත් එක්කලා සාදු කියලා নমස්කාරය කියන්නේ පංචශීල සමාදන් වෙන්න. ඉඳ ගන්න.